එහෙනම් අපි කතා කළා දැන් කෙලින්ම අපි ලොකු කාරණාවටම දැන් යම් පින්විත දැන් අපි පින ගැන කතා කළා හැමෝටම තේරෙන ඔය ටික දැන් ඊටු ටික තේරෙන්නේ මේක ෆලෝ කරන අයට විතරයි. කමන්නේ. අර ටික තේරුණානේ පින් කරන්න. විතර මේවා තේරෙන්න පටන් ගන්නවා. රූප කියලා කොටසක් තියෙනවා පින්විතනි මේ රූප කියන කොටස හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන ක්‍රමවේදයටමයි හැදෙන්නේ කියලා. එතකොට හේතුම් පටිච්ච දැන් රූප කියවම විතරක් මදිනා රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා මේ රූප. එතකොට මේ රූප කියන කොටස බෙන්ගතුනි හැදෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජතිට අනුව නම්. ඒ කියන්නේ හේතුන් ටිකක් සම්බන්ධ වෙනකොට රූපය කියන එක විද්‍යමාන වෙන පටන් ගන්නවා නම්. දැන් හොඳට අවබෝධයට ගන්න දැන් ගිය සතියේ කතා කරපු ටික අපි ආයි මතක් කරලා යන් ඉස්සරහට හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති නම් මේක කරන්නේ කවුද? අන්න ඒක හොඳට අවබෝධයට ගන්න පෙඟතනේ. හේතුම් පරිච්ඡ සම්භූතං හේතුභංගා නිරුජ්ජති නම් මේක කරන්නේ කවුද? එහෙනම් මේ රූප කියන එක පෙඟතනේ හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක් මිසක් මේක හදන්න කවුරුත් නැහැ නේද? එකඟයිද ඔබ මේ කියන කාරණාවට? මේක හදන්න කෙනෙකුගේ අවශ්‍යතාවයක් නැහැ නේද? වාහන දෙකක් හැප්පෙනවා. හප්පන්නේ කවුද? හොඳට හිතන්න වෙන්නේ. ගහකින් ගෙඩියක් වැටෙනවා. ඒ ගෙඩිය වැට්ටුවේ කවුද? වැස්ස වැටෙනවා. කවුද වැස්සුවේ? ඔබට දාඩිය දානවා. කවුද දැම්මේ? ඔන්න ඔය හිතන්න පින්විතනේ. ඔබ ඔබගේ ජීවිතේ ජීවත් වෙනකොට හිතලා බලන්න ඔය හැම කාරණාවම පින්විතනේ. ඔබ මේ අවුවේ යනකොට ඔබට දාඩියයි නේද? කවුද දාඩිය දැම්මේ? දැන් ඔබෙන් ඇහුවොත් එහෙම දාඩිය දාන්නේ කවුද කියලා ඔබ දැන් කියන්නේ නැද්ද විද්‍යාව යම් ප්‍රමාණයකට දන්න ඔබ කියන්නේ නැද්ද පින්විතුනේ ඔය අහපු ප්‍රශ්නේ වැරදි කියලා? අපි වෛද්‍යවරුන්ගෙන් අහමු දාඩිය දැම්මේ කවුද? මොකද ඔබ දෙන උත්තරේ? අහපු ප්‍රශ්නේ වැරදි. මොකක්ද දෙනන් අහන්න ඕන කොහොමද? දාඩිය දාන්නේ කෙසේද? ඔන්න ඔය ප්‍රශ්නේ විතරයි තියෙන්නේ පින්විතුනේ මේ ලෝකේ. අවිද්‍යාව හේවත් නොදන්න කම නිසා අපිට වෙච්ච හෙනේට තමයි පින්විතනි අපි වල පුද්ගලයෝ සහ වස්තු කියනවා පටලවා ගත්තේ. පුද්ගලයෝ කියලා જાතියක් ඇත්තෙත් නෑ මේ ලෝකේ වස්තු කියලා જાතියක් ඇත්තෙත් නෑ පින්විතනි. ඔය දෙකම අවිද්‍යාව තෘෂ්ණා මනසට තේරෙන කාරණා. අපි ඒක ඉස්සරහට කතා කරන මේ වස්තුවක් නෙමෙයි පින්විතනි මේ තියෙන්නේ. මේවට වස්තු කියලා අපිට හැඟෙනවා විතරයි මේවා වස්තු නෙමෙයි පින්විතනි. එහෙනම් කවුරු හරි ඇහුවොත් එහෙම දාඩිය දැම්මේ කවුද කියලා පිටින් එහෙම අහන්න බෑ උත්තර. ඒකට අහන්න දෙන ප්‍රශ්නේ තමයි දාඩිය දැම්මේ කෙසේද කියලා. ඔය ඇඟේ සිද්ධ වෙන හැම ක්‍රියාකාරීත්වයක්ම මුත්‍රා බොක්කට මුත්‍රා දැම්මේ කවුද? වැසිකිළිට මුත්‍රා දැම්මේ නම් ඔබනේ. හා. මං අහන්නේ මුත්‍රා බොක්කට නේ එක්සල් එකතු වෙන්නේ. මුත්‍රා බොක්කට මුත්‍රා දැම්මේ කවුද? දැන් වෛද්‍යවරු කියන්නේ කොහොමද ඔක? අහපු ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ හරියට අහන්න. මුත්‍රා බොක්කට මුත්‍රා එකතු වූයේ කෙසේද? එහෙනම් පින්විතුනි ඔය ශරීරයේ සිද්ධ වෙන හැම ක්‍රියාකාරීත්වයකටම පින්විතුනි එකම උත්තරයනේ එකම ප්‍රශ්නයයි නේද තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ඔය ක්‍රමෙට විතරයි නේද පින්විතුනි? දැන් ඔබට උණ හැදිලා දොස්තර මහත්තයා ගාවට ගියාම දොස්තර මහත්තයා අහනවද? ඔබට උණ දැම්මේ කවුද? අහනවද? එහෙම නැහැ. අහනවා උණ ගැනෙන්න හේතු වෙච්ච කාරණා. මොන හරි කෑවද? මොන හරි අවුවේ හිටියද? මෙහෙම මොනවාද? ඔබ අහන්නේ කාරණා මිසක් පින්විතනි ඔබ අහන්නේ නැහැ කවදාවත් කවුද ඔක දැම්මේ කියලා උඩ. ඒකයි පින්විතනි ඔබ මේවා පාවිච්චි කරනවා. මේවා සිහියෙන් පාවිච්චි කළා නම් පින්විතනි ඔබට දැන් තේරෙනවා අපි මෙච්චර කාලෙ එහෙම කරලා තියෙන්නේ ඒවනේ කියලා. ඉතින් ඒක ඊට පස්සේ යොදව ගන්න ඔබගේ ජීවිතේ පින්විතනි. ඔය හැම එකම පින්විතනි ඔබ අවුවේ යනකොට පිච්චෙනව නේද පින්විතනි? කවුද පුච්චන්නේ? ඔබට පිච්චෙන ගතියක් දැනනවනේ පින්විතනි. රත් වෙන ගතියක් දැනන. කවුද රත් කරන්නේ? ඔබට රූපයක් පේනවා. මේ එළිය මේ ඉස්සරහා තියෙන මල් පොකුර පේනවා. මේක පේනවා. කවුද පෙන්වන්නේ?
ඔය හැම එකක්ම ඔය ක්‍රමයේනේ පින්වතුනි. කවුද ඔබගේ ආහාර දිරවන්නේ? එතකොට එහෙනම් පින්විතනේ ඔය හැම එකටම එකම උත්තරය තියෙන ඔය අහන ප්‍රශ්නේ වැරදි ඔය කොහොම අහන්න එපා අහන්න මොන හේතු නිසාද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් අද ඔබගේ ජීවිතේ පින්විතනේ හැම ප්‍රශ්නයක්ම ආපහු අහන්න මුලින් ඉඳලා ඔබ නිවනට යනවා. ඔබ මෙච්චර කාල ඔබගේ ජීවිතේ අහපු හැම ප්‍රශ්නයක්ම ආයේ මුලින් ඉඳලා අහන්න පින්විතනේ. හරියට අහන්න පින්විතනේ අහන්න තියෙන්නේ මොකක් හින්දාද කියලා. මොකක් හින්දාද කියලා තේරෙන්න නම් පින්විතනේ ඔබට වැටහෙන්න ඕනේ මේ කාරණා පින්විතනේ මේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන එක. එහෙනම් ඔබට වැටහෙනවා නම් පින්විතනේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියන සංකල්පයට අනුව ගත්තට පස්සේ මේ ලෝකේ කිසිම සත්වයක් කියලා જાතියක් හිටින්න බෑ කියලා. ඉතින් ඕක නිරන්තර මානසිකාරය නේද කරන්න ඕනේ. ඔබට මන් දැන් කියන්න ඕනේ නෑනේ පින්විතනේ මේක හැදෙන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියලා ඔබ හොඳටම දැන් දන්නවනම් පින්වතුනි එහෙනම් ඒක ඉන්සිඩන්ට් එකක්. ඒක සිදුවීමක් මිසක් පින්වතුනි ඒක පුද්ගලයෙක් විසින් කරන දෙයක් නෙමෙයිනේ. එහෙනම් පුද්ගලයෙක් කියලා කෙනෙක් ඉන්න කිසිම හේතුවක් නැහැනේ මේ ලෝකේ පින්වතුනි මොකද පුද්ගලයෙකුට කරන්න කිසිම වැඩක් මේ ලෝකේ නැහැනේ. පුද්ගලයෙකුට කරන්න කිසිම වැඩක් මේ ලෝකේ නැහැ නේ පින්වතුනි. ඔබට දැන් ඒක හොඳ ආකාරව වැටහෙනවා. දකින්න පින්වතුනි. එන ඔබට මේ යේ ධම්මා හේතුප්පව. බලන්න හොඳට වැටහෙනවද කියලා එච්චරයි. යේ ධම්මා හේතුප්පව. මේ තියෙන යේ ධම්මා හේතුප්පව. යේ ධම්මා මේ ධම්මා මම සිංහලෙන් කියනවා භාගය. මේ ධම්මා. මොකක්ද? හේතුප්පව. එහෙනම් මෙන්න මේ රූප වශයෙන් ලෝකේ පහළ වෙන්නා වූ සියලුම දේ. මේකට තව රූප කොටසක් අපි දාන්න ඕනේ. තමයි සතර මහා ධාතු රූප. ඔබ ඔය වස්තු නමින් ආමන්ත්‍රණය කරන්නා වූ රූප. ඒ වස්තු නමින් ආමන්ත්‍රණය කරන අන්නේ රූප වලට කියනවා සතර මහා ධාතු කියලා පින්වතුනි. එහෙනම් මේ සතර මහා ධාතු රූපත් මේ රූප කොටසට අයිති කරලා ගමු. අන්න එතකොට රූප ටික පැන වෙනවා පින්වතුනි. එහෙනම් මේ රූප කියන්නේ ඔන්න ධර්ම. ලෝකේ දරනවා. අන්නේ ලෝකේ දරන්නා වූ මෙන්න මේ රූප ඔක්කොම හේතුප්පවහයි. හේතුන්ගෙන් ජනිත වෙන්නේ. ඒවා හේතුන්ගෙන් නම් ජනිත වෙන්නේ පින්වතුනි. එහෙනම් ඕක හදන්න කවුරුත් නැහැ. නයිදන් අත්ත කතම් බිම්බන් නයිදන් පර කතම්. ඔබ හැදුවෙත් නැහැ වෙන කෙනෙක් හැදුවෙත් නැහැ. එහෙනම් දෙයියෝ භූතයෝ මල පෙරිතයෝ මොකෙක් හදපු එකක් මේ ලෝකේ නැහැ. බ්‍රහ්මවාදී වශයෙන් පිරිස හදපු එකක් මේ ලෝකේ නැහැ. අපරාධ නේද මෙච්චර කල් වැන්දේ. දෙකයි පොදු වහතෙන් පෙන්වන්නේ. අපරාධ නේද කටු ගැහුවේ. අපරාධ නේද හිතන් හිටියේ ඔබ කවුරු හරි මැව්වයි කියලා. මැවි ඔබෙක් ඇත්තෙත් නැති බව ඔබට වැටහෙන්නේ නැද්ද? අවිද්‍යාව තෘෂ්ණා නිසා පහළ වෙන හැඟීමක් විතරයි ඒක කියලා පිටින්. කොච්චර කල් වැන්දද? කොච්චර කල් පූජා කළාද? ඔබ මැව්වා කියලා හිතාගෙන. ඔබ මැව්වා ඔබට සැප හම්බ වෙනවා ඔබට දුක දෙන්නේ අය සැප දෙන්නේ අය මෙහෙම කළොත් සැප දෙනවා මෙහෙම කළොත් දුක් දෙනවා ඔන්නව හිතාගෙන ඔන්නවට බය වෙලා කීපාරක් නේද එක දවසද දෙකද තුනද දැන් නේද මන ටිකක් අහන්න මෙච්චර කල් මොකද කරන්නේ මේවත් බැරි ගියත් ඒටහත් බැරි මිනිස්සෙක් වෙලා ඉපදිච්ච හැම වතාවකම පින්වතුනි ඔන්න වගේ මිත්‍යා දෘෂ්ටියක නෙමෙයි හිටියේ කියලා හිතනවා දැන් නේද ඇත්ත බේ. දැන් නේද ඇත්ත දන්නේ. එහෙනම් අප්‍රමාදින සම්පාදේත. අවස්ථාවක් ආව වෙලා. අප්‍රමාදින සම්පාදේත. එහෙමනම් යේ ධම්මා හේතුප්පවවා කියලා අපි දැක්කා. මේ ඔක්කොම ධර්මතා ගැන එහෙම දැක්කා. එහෙනම් අපිට හොඳටම පැහැදිලි කාරණාවක් තියෙනවා. යේ ධම්මා හේතුප්පවවා කියන්නේ අනිච්චයි. එහෙනම් මේක අනිච්චයි නම් පින්විතනේ ඒ කාන්තෙම මේ හිතන කොටස මේ જાතියමයි මේ සතෙක් නෙමෙයි කියලා. මේ දුක්ඛයක්මයි.
හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක්මයි. මේවත් දුක්ඛ තමයි ඔක්කොම. හේතුන් ටිකක් නිසා විද්‍යමාන ඵලයක්. ඒකේ විශේෂ උදයක් තියෙනවා. ಜಾති කියලා අපි හඳුන්වන පිටුතුනි. මේ හිතට හැදෙන හැඟීම. විශේෂත්වයක් වෙලා දැනෙන හැඟීම. මෙන්න මේ හිතවම හිතටම විශේෂත්වයක් වෙලා දැනෙන එක. ඒක හැඟීමක් විතරයි හොදේකම පිටුතුනි. ඒක හැඟීමක් බව දැන් ඔබ දන්නවා. මොකද සතෙක් ඉඳලා මේක කරන්න දෙයක් නැති නිසා. අනිත් එක එකම දෙයක් දෙපාරක් හැංගෙන්නෙත් නැති නිසා. සතෙක් හිටියනම් දෙපාරක් හැංගෙන්න ඕනේ. මොකද විඥානයත් පහළ වෙලා තව ඒ මැදිවට සතත් ඉන්නවනම් සතත් ඒක හදා ගන්න ඕනේ නිසා. දැන් විඥානයේ පහළ වීමත් සතෙක් හිඳීමත් කියන එක දෙකක් එකට වෙන්න බෑ පිටින් එක්ක විඥානයේ තියෙනවනේ එක්ක සතයි ඉන්නවනේ. එහෙනම් ඔබට පේනවා පිටින් සතෙකුට කරන්න දෙයක් මෙතන නැහැ කියලා. ඔබගේ ශරීරයේ කිසිම තැනක සතෙකුට කරන්න දෙයක් තිබුණේ නැහැ පිටින්. ඔය කිසිම දෙයක් සතෙක් නෙමෙයි කළේ පිටින්. ඔබ හිතේ ඔබ අත උස්සනකොට ඉතින් මමනේ අත ඉස්සුවේ කියලා. නෑ අත උස්සුවට පස්සේ තමයි ඔබ දන්නේ ඉස්සුවා කියලා. පුළුවන් නම් කකුල තියලා කකුල ඉස්සරහින් තියලා මට පෙන්නන්න කකුල ඉස්සරහින් තියලා පෙන්නතනේ. තියන්න කලින් ඔබ දැනගෙන තිබ්බයි කියලා. පුළුවන්. අත උස්සන්න කලින් අත ඉස්සුවා කියලා දැනගන්න බෑ. කියනම අත ඉස්සුවට පස්සේද දන්නේ අත උස්සන වෙලාවෙද දන්නේ නැත්නම් අත උස්සන්න කලින්ද දන්නේ පිටතන. හොඳට කල්පනා කරලා කියන්න. අත මෙතනට උස්සන්න තියෙන්නේ ඔන්න. ඔන්න. මෙතනට අත ඉස්සුවට පස්සේද දන්නේ ඇස්ත ඉස්සුවා කියලා. නැත්නම් අත උස්සන වෙලාවෙද දන්නේ. එහෙම නැත්නම් අත උස්සන්න කලින්ද දන්නේ. ඉස්සුවට පස්සේ පිටතන. මොකද ඉස්සුවට පස්සේ තමයි පිටතන මේ ස්නායු වැඩ කරන්නේ. දැන් මෙන්න මේ පොසිෂන් එකේ තමයි මේ අත තියෙන්නේ කියලා. ස්නායු වැඩ කරන්නේ නැත්නම් මේ අත කොහෙද තියෙන කියලා ඔබ දන්නේ නැහනේ. එහෙනම් අත දැන් මෙතන තියෙනවා කියලා දැනගන්න නම් පින්විතනි අත ඉස්සෙල්ලා මෙතනට එන්න එපා. මෙතනට ආවට පස්සේ මේ හැමතැනම තියෙන ස්නායු හරහා හරි ලොකු වැඩ පිළිවෙලක් ශරීරය ඇතුලේ වෙනවා. ඒ හරහා අර මේ පොසිෂන් එක තීරණය වෙනවා. ඒ තීරණය වෙන ගොඩාක් හිත හැදෙනවා. ඒ හිත හැදිලා තමයි මේ පොසිෂන් එක තීරණය වෙන්නේ. එහෙනම් පොසිෂන් එකට එන්නේ නැතුව කොහොමද පොසිෂන් එක තීරණය වෙන්නේ? හොඳට මතක තියාගන්න පින්විතනි මේ ලෝකේ ඔබ දන්නේ හැම දෙයක්ම උනාට පස්සේ. මොකද හේතුව මේ ලෝකේ වෙන දේවල් දැන ගැනීම තමයි හිත කියලා කියන්නේ. කියන්නේ මේ සතර මහා ධාතුවේ වෙන ශක්ති විපර්යාසයෝ දැන ගැනීම හඳුනා ගැනීම හැඟීමේ ක්‍රියාවලිය තමයි හිත කියලා කියන්නේ. ඒක නිසා හිත කලින් හැදෙලා සතර මහා ධාතුවේ ක්‍රියාව ඒක ඊට කලින් වෙන්න පුළුවන්. මේ පස්සේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෝම්බයක් දැන් ගහනවා. ගහන්න කලින් ඔබට බෝම්බේ වැදුනා. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. එහෙනම් මේ සතර මහා ධාතුවේ මේ වෙනස පින්වසුනි ඉස්සෙල්ලා වෙනවා. සතර මහා ධාතුවේ වෙනස උනාට පස්සේ ඒක දැනගැනීමේ ක්‍රියාවලිය තමයි පින්වසුනි හිතකින් සිද්ධ වෙන්නේ. මේ ඔබ කරපේ කියන්නේ. මෙච්චර කල් ඉඳලා කරපුවා කියන්නේ දැන් ඔබ දැන් දරුවන්ට නම් කියන්න පටන් ගනි මාමා ඔබ උඹලට කරපුවා මේක කළා අරක කළා ඒක වෙනම කියා ගන්න කමන්නේ. මම අහන්නේ ඔබ කරපුවා කියන්නේ. ඒකෙන් ඔබගේ ජීවිතයේ වෙච්ච මේ හැම එකක්ම ඔබට දකින්න පුළුවන්. ඔබට වැටහිපෙන්නේ හේතුන් පරිදි සම්බෝතං හේතුන් ගන්නනේ. වෙන කිසි එකක නෙමෙයි පිටින් හේතු ටික ගැලපෙනකොට ඔබ විද්‍යමාන උනේ. ඔය ඔබ නගන කාය කර්මයක්. ඔය නැත්තම් මේ අත උස්සනවා කියලා කියන එක පිටින්. හිතෙන් ඒක ක්‍රියාදාමයක් වෙන්න ඕනේ. ඒ හිතෙන් වෙන එකට අපි කියනවා කාය කර්මයක් කියලා. ඉතින් කාය ඒ කියන්නේ අපි කාය සංකාරය කියලා. කාය සංකාරය කියලා. ඔය කාය සංකාරය කියන එක උනා කියලා දන්නේ කොහොමද? උනාට පස්සේ ඉතින්. ඉතින් ඔබට මෙන්න මෙහෙම හිතන්න පිටින්. රූප විතරක් පහළ වුණා. දැන් දන්නවද? රූප විතරයි පහළ වෙන්නේ. ඉතුරු ටික තාම පහළ වෙලා නැහැ. දන්නවද? වේදනත් පහළ වුණා. දන්නවද?
සංඥාත් පන්න දන්නවද නැහැ. මේ process එක යනවා පින්වතුනි. මෙන්න මේ process එක ගියාට පස්සේ තමයි පින්වතුනි දන්නේ දෙයක් වුණා කියලා. ඉතින් process එකක් වෙන්නේ නැතුව දෙයක් වුණා කියලා දන්නේ නැහැ නේ. වැටෙනවනේ මේ කියන එක. එහෙනම් මේක වෙන්න ඕනේ ඉස්සෙල්ලා පින්වතුනි. මේක වුණාට පස්සේ තමයි දන්නේ. මොකද මේක වීම තමයි දැන ගැනීම කියන්නේ. මේ දක්වා පැමිණීම තමයි දැන ගැනීම කියලා කියන්නේ. ආයි මෙතන තව දැනගන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේක සිදුවීම. එතන සතර මහා ධාතුවේ වෙනස සිද්ධ වුණා. ඒක පින්වතුනි හැංගුණා. ඔන්න ඔය ක්‍රියාවලිය මේ සිද්ධ වෙන්නේ. ඔය ඔබට ඔය දැනෙන්නේ මේ විඥාන මට්ටමට ආවට පස්සේ. ඇත්තම කිව්වොත් එහෙනම් මේ වගේ ඒවා කෝටි ගාණක් වුණාට පස්සේ තමයි ඔබට දැනෙන්නේ. නමුත් අපි එකකින් නිකන් ගමු තියරිටිකලි. සෛද්ධාන්තිකව විතරක් මේක කතා කරමු. නැත්නම් ප්‍රායෝගිකව ඇත්තටම පින්විතනේ මේ වගේ රොත්තක් මේ මහ විශාල ප්‍රමාණයක් එකට දැනෙන්නේ. එතකොට මෙන්න මේ සිදුවීම පින්විතනේ සහමලින්ම සිද්ධ වෙලා. මේක සිදුවීම මේ විඥාන දක්වා පැමිණීම. ඒ වෙනකොට තමයි පින්විතනේ ඔබට යම් හැඟීමක් පහළ වෙන්නේ. ওই සම්බන්ධ. ඒ කියන්නේ දැන් මේක වෙලා ඉවරයි. හැඟීම පහළ වුණා. හැඟීම පහළ වෙලා අර ඒක විශේෂ වෙච්ච එක තමයි මේ જાතියෙන් වෙන්නේ. ඒ පහළ වෙච්ච හැඟීම විශේෂ වෙච්ච එක. මෙහෙම හිතන්න. ඔබ නිදාගෙන හැරුණා. නිදාගෙන හැරුණාට පස්සේ ගෙදර අය ඉන්නවා. දැන් ඔබ අත් දෙක අරනකොට ගෙදර අය වටේ ඉන්නවා. අර ඇඳට එහා පැත්තේ වෙච්ච මල් පෝච්චිය බිම් වැටලා. දැන් ඒ අය කියනවා ඔබ තමයි ඒක බින්දේ නින්දෙන් කියලා. දැන් ඔබට පිළිගන්න වෙනවනේ. දැන් එදා පටන් ඔබ මොකද හිතන්නේ? මල් පෝච්චිය බින්දේ කවුද? ඕක තමයි ඔය වෙන්නේ පෙඟ. මේ මල් පෝච්චිය බිඳුණා. ඔබට හැරුණා. ඒවත් ඒක අර විශේෂ වෙලා හැංගුණා පෙඟ. දැන් ඒක විශේෂ වෙලා හැංගුණාම දැන් මොකද වෙලා තියෙන්නේ? අර වෙච්ච එක මං වුණා මං කළා ඔන්න ඔහම එකක් හැංගෙනවා. අර වචනේ ඔලුවට ගන්න ඔන්න ඔහම එකක් හැංගෙනවා. නිසා කොහොම එකක් ඉන්නව එහෙම නෙමෙයි. මෙන්න මෙහෙම එකක් හැංගෙනවා. මේක මේ හුදෙකම හැංගීමක් විතරයි. අනත්තතාවයට හොඳට බහින් නවතින වෙන අනත්තතාවයට මේක. මේ ඔය කිසි විශේෂත්වයක් මේකේ නැති බව තේරුම් ගන්න. ඔය කියන සතෙක් ඒක මොහ මාත්‍රයක් හරි ඉන්න හේතුවක් නැති බව. මේන ඔය හැංගීමක් විතරයි. වැඩි සිද්ධ වුණා. මම කියන හැංගුණා. එහෙමත් විශේෂයෙන් හැංගුණා. ඔච්චරයි. අර කට්ටිය කියපු එක දැන් ඉතින් ඔබ දරාගෙන ඉන්නවා. ඔබ තමයි මාල් පෝච්චියේ බින්දේ කියලා. දැන් අවුරුදු 70ක් වෙනවා ඉතින් අදට කියන මොකක් කියලා. මගේ අතින් තමයි මාල් පෝච්චියේ බින්දේ. දැන් ඒක නිසා නෑ අපි මාල් පෝච්චිය නෙමෙයි. අපි නිකන් හිතමු අපි දරුවා වැටිලා බීම. දරුවා මැරුණා. ඔබගේ අතින් පය පාරක් වැදිලා වැටුනේ කියලා ගෙදර අය කිව්වා. ඒක නැන්දම්ම කිව්වා අපි. නැන්දම්ම තරහා ගියා. තෝ තමයි ගෑණි ගැව්වේ පයින් ගැව්වොත් දරුවාට මරුවා කියලා කිව්වා. ඉතින් ඔබ දන්නේ නැහැ. අදනේ සිදුවීමට දැන් ඔබගේ account එකට ආව සිදුවීම දැන් ඔබෙත් ඒක දරා ගත්තා නා. අදට අඬන වෙද නේද අම්මා? ඇත්තටම මේ අම්මගේ කිසිම සම්බන්ධයක් නැහැ. දරුවා පෙරලිලා වැටිලා. නමුත් ඒ අම්මට අදට හිතෙනව නේද මම පයින් ගැහුවා කියලා. එහෙනම් දැන් දුක උපදිනව නේද අම්මගේ හිතේ? ඒ අම්මගේ හිතේ දුක උපදින්නේ දරුවා වැටිච්ච හින්දාද? හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් ඔය දැන් ඇත්තටම සිදුුනේ මොකද්ද? දරුවා වැටෙන එක. දරුවා වැටිච්ච එකයි ඇත්තටම සිද්ධ වෙන්නේ. නමුත් දරුවා වැටිච්ච එකකින්ද නෙමෙයි නේද දැන් අම්මගේ හිතේ දුක හටගන්නේ.
හේවත් අර කියන අර ගිල්ටි ෆීලිං එක හටගන්නේ. වැරදිකාර හැඟීම හටගන්නේ. මොකද එහෙම වැරදිකාර හැඟීමක් තිබිලත් නැහැ නේ. ඇත්තටම ඒක හැඟීමක් විතරයිනේ මේ. ඇත්තටම වැරදිකාරයෙන් නෙමෙයිනේ. මොකද එයා ඒකට සම්බන්ධ නැහැ නේ පොඩ්ඩක්. එහෙනම් දැන් ඔබට තේරෙනව නේද පින්විතනේ වැරදි වැටහීමක් ආපු ගමන් ඒක නිසා තමයි දුක හටගන්නේ කියලා. හොඳට තේරුම් ගන්න පින්විතනේ මේ ಜಾතිය කියලා කියන්නේ හැඟීමකට. ඔන්න ඔය හැඟීම ඔබ පළමු කොට අවබෝධ කරගත්තා නම් හරි. මේ හැඟීම පහළ වෙලා මෙන්න මේ හැඟීම නිසා තමයි පින්විතනේ ඔය කියන දුක්ඛ කන්දේ හටගන්නේ. එතන බලන්න මේ හැඟීම හටගන්නේ ඇයි කියලා. මේ හැඟීම හටගන්න විදිහ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන අවිද්‍යාව තණ්හා කියලා. මේකත් හොඳ ආකාර තේරුම් ගන්න පිටින්. අවිද්‍යාව තණ්හාව කියන එකත් හොඳ ආකාර තේරුම් ගන්න. අපි බලන්න තණ්හාව අයින් කළා දාම මේක. මෙන්න මේ ಜಾතිය කියන එක හටගන්නේ. දැන් මෙතන අපි ಜಾති කියලා ලියලා තියෙනවා. ලෝකයා මේක දන්නේ කවුරු කියලාද? මම කියලා. කියන්නේ මම කියලා අර සතා ගැන දන්නේ. සත්වයා කවුරු හරි. එන්නේ එයා තමයි ඉන්නේ මෙතන කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හේවත් මේ ධහම තේරුම් ගත්ත පිටස දන්නවා මේ ಜಾති මේ හටගෙන තියෙන්නේ. මෙතන මේ සතෙක්ගේ ඉපදීම සිද්ධ වුණා කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඇති පිටින්. ඒ තාම මම දන්න විදිහට තාම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙලා නැහැ. මේ ಜಾතියක් හටගෙන තියෙන ಜಾති කියලා. මේ ඉන්න වගේ දැනෙන හැඟීමක් මේ හටගෙන තියෙන කියලා. ඔන්න ඕක අවබෝධයට ආවනම්. ලොකු ප්‍රශ්නකට උත්තරයක් එනවා. හොඳට බලන්න පිටුනේ මෙතන මේ මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පිරිස. මේ මම තමයි ඉන්නේ කියලා හිතාගෙන ඉන්නනේ මම ඉන්නේ. මේ මම ඉන්නේ කියලා ඔබ හිතාගෙන හිටිය කාලයක් තිස්සේ. මම ඉන්නේ කියලා හිතාගෙන හිටියට ඇත්තටම මොකද තිබ්බේ? දැන් ඔබට මම කරනවා මම එනවා මම යනවා එහෙම හැඟුණාද නැද්ද? ඒ ඔක්කොම හැඟුණා. ප්‍රශ්නයක් නැහැ නේ හැඟුණානේ. හා. ඒතර ඔබ දැනන් හිටියේ මම කියලා. නේද? හරි. නමුත් දැන් ඔබට තේරෙනව නේද පින්වතුනි මම කියලා එකක් එහෙම ෆික්ස් සත්වයක් ලෝකේ පවතින්න බෑ. ඒක වැටහෙනව නේද? එහෙනම් මේකත් ෆික්ස් නෑ මේකත් ෆික්ස් නෑ මේකක්වත් විශේෂ නෑ. ඔය ඔක්කොම දැන් වැටහෙනව නේද? මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල. වැටහෙනව නේද ඒ කාරණා? එහෙනම් මෙන්න මේ දැනිච්ච එක. ඒ සතා හෝ මේ කියන්නේ මම හෝ වේවා, ಜಾති හෝ වේවා දැනුණනේ මොකක් හරි. එහෙනම් දැන් ඔබ දන්නව නේද පින්වතුනි ඒක හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙච්ච ඵලයක් විතරයි කියලා. වැටහෙනව නේද? දැන් හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙච්ච ඵලයක් නම් ඒකත්. එහෙනම් ඒක මම වෙන්න විදිහක් නැහැ නේද? එහෙනම් ඒක ಜಾති නේද? වැටුණාද? ඒක ಜಾති නම් මම කියලා හිතන් හිටියට තිබිලා තියෙන්නේ මොකද එදත්? අද මේක ಜಾති බව දැනගෙනත් දැන් මොකද තියෙන්නේ? ඒත් ಜಾතිනේ. අද ಜಾති බව දන්නවා ඒ තියෙන්නේත් මොකද? ಜಾති. එදා ಜಾති බව දන්නේ නැහැ මම කියලායි දන්නේ. මොකද තියෙන්නේ? ඒත් තිබේ ಜಾති. නේද? අවදලුවට එදා හිතන් හිටියේ මොකද්ද? මම කියලා. තිබ්බේ මොකද? ಜಾති. මොකද ඒකේ වෙනසක් වෙලා තිබුණේ නැහැ. බුදුදහම බුදුහාමුදුරුවෝ වැඩියට පස්සේ නේද මේක ಜಾති උනේ. බුදුහාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තට පස්සේද මේක ಜಾති උනේ බෙන්ගද? මොකද හිතේ? නෑ මේ තියෙන ලෝක සත්‍ය. භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්‍ය පෙන්වන්නේ. එහෙනම් බෝසතාණන් වහන්සේ මම කියලා හිතන් ඉන්න කාලෙත් මොකද තිබිලා තියෙන්නේ? ಜಾතියම තමයි හැමදෙස්සෙම තිබුණේ. ඔය ඉන්නවා වගේ දැනෙච්ච හැඟීමක් තිබුණේ. ඔය සතෙක් හිටියේ නෑ ඔය කොහෙවත්. නමුත් සතෙක් කියයි කියලා හිතන් හිටපු අවදියෙත් තිබුණේ ಜಾතිමයි. නමුත් දැන් ඔබ දන්නවා මේ සතෙක් නෙමෙයි මේ එහෙම හැඟීමක් කියලා. එහෙම දන්නවා කියලා අපි දැන් අනුමාන කරමු.
එහෙම දැනගෙන ඉඳද්දිත් මොකක්මද තියෙන්නේ? ಜಾතිමයි. ಜಾති හැරෙන්න කිසි දෙයක් පහළ වෙන්න බෑ. එහෙනම් මෙන්න මේක ಜಾතිමයිනේ. තිබුණේ. නමුත් ඒකේ හිටියේ මං කියලා. වැරදි වැටහීමක්ද තිබුණේ? නැත්නම් ඇත්තටම මං හිටියා? මොකද කියන්නේ? තිබුණේ ಜಾති නේද? නමුත් දැනන් හිටියේ මොකද්ද? මං කියලා නේද? තිබුණේ ಜಾති නා. දැනන් හිටියේ මං කියලා නා. ප්‍රශ්නේ කොතනද තිබිලා තියෙන්නේ? වැටහීමේද? එහෙනම් දැන් ලෝකෙද? මොකේද? හැමෝම උත්තරේ. අවබෝධයෙන්ද කියන්නේ? අහුලගෙනද කියන්නේ? අවබෝධයෙන්ද කියන්නේ? එහෙනම් වැටහීම නේද ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ? කියන්නේ වැරදි වැටහීම නේද ওই ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ? අන්නේ වැරදි වැටහීම වල තමයි අවිද්‍යාව. ඔන්න ඔය වැරදි වැටහීම තමයි හිටියේ ෆින්ගර්. ඔන්න ඔය වැරදි වැටහීමේ ඉන්නකොට වෙන සිදුවීමක් වෙනවා. ඔය වැරදි වැටහීම නිසා වෙනසනේ. මෙතන ಜಾති කියන කොටස තේරෙන්නේ නැහැ නේද? වැරදි වැටහීමේ ඉන්නකොට ಜಾති කියන එකක් හැංගෙන්නේ නැහැ. මමනේ ඉන්නේ. අන්න එතකොට වෙනතුනේ තණ්හාව කියන එක උපදිනවා. තණ්හාව කවදාක්වත් ಜಾතියට උපදින්නේ නැහැ. ඒ කියන්නේ ಜಾති කියන අවබෝධය තුල තණ්හාව කියන එක උපදින්නේ නැහැ කවදාවත්. මොකද ಜಾති කියලා කියන්නේ මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං කියන. හේතුම් පටිච්ච සම්භූතං කියන අවබෝධය කියන්නේ පෙඟතනේ අවිද්‍යාව නෙමෙයිනේ. ඒ මොකද්ද? ඒ විද්‍යාව. හේතුම් පටිච්ච සම්භූතං නම් තමයි මේක ಜಾති වෙන්නේ. ඒක කියන්නේ මේ ಜಾති බව දැන ගැනීම කියන්නේ මොකද්ද? මහා ප්‍රබල ඥානයක් වෙනවා. ಜಾතිය දැනගනි, ಜಾතියට හේතු දැනගනි. එහි නිරුද්ධ වීම දැනගනි, එහි නිරුද්ධ වීමේ මාර්ගය දැනගනි. පටිච්චසමුප්පාදේ 44 ආකාර ඥාන දර්ශනේ 4ක්. ಜಾතිය දැනගත්තා. කලබල වෙන්න එපා. හරිනම් ಜಾතිය හරියට අවබෝධ වුණා කියන සෝතාපන්න වුණා. කලබල වෙන්න එපා. තීරණය ගන්න යන්න එපා. වඩාගෙන යන්න. නේද? නැත්නම් ආයෙ පටල ගන්න. රහත් වෙන්න ආපු කෙනෙකුට සෝතාපන්න ඵලයේ අදාළත්වයක් නැහැ. ඔබ රහත් වෙන්න ආවේ. ඔබ මේක පූර්ණේ කරන්න ආවේ. සම්පූර්ණ ඇඳුම ඇඳගෙන පාටියට යන්න ආපු මිනිස්සයා. යට ඇඳුම විතර කැඳගත්තට පස්සේ ලෝකෙට පෙන්නනවද මෙන්න බලාපියෝ කියලා. අනේ වගේ වැඩක් නේ. එතන යට ඇඳුම ඇඳගෙන ලෝකෙ දුවන්න එපා. ඉස්සෙල්ලා සම්පූර්ණ ඇඳුම ඇඳගත්තට පස්සේ දැන් ලෝකෙ දුව. මේක හරියට වැටුණා. මේක වැටහෙන විදිහ ගැන ඔබ කල්පනා කරලා බලන්න. මම කියලා තමයි දැනුනේ මෙච්චර කාලෙ. කොහොම දැනුණත් ලෝකෙ ඇත්ත කියලා එකක් තියෙනවනේ. ඒක බුදුවරු පහළ වුණත් නැතත් ලෝකයේ ඇත්තම තමයි.
බුදුරු පහළ වුණාට පස්සේ තමයි ඇත්ත හිත් වලට එන්නේ. දැනුමට එන්නේ. නැත්නම් ඇත්ත තමයි ලෝකෙ හැමදාම තිබුණේ. මේ ಜಾති කියන්නේ ඇත්තක්. අවිද්‍යා තෘෂ්ණා නිසා ಜಾති හට ගන්නවා කියන එක ඇත්තක්. බොරුව මොකද්ද? මම කියන එක. ආත්මය කියන එක. පට්ටපල් බොරු. එහෙමම නැහැ. බුදුරු පහළ වුණත් නැහැ. පහළ වුණ නැතත් නැහැ. භාග්‍යතුන් වහන්සේ පෙන්නේ ඔක්කොම සත්‍ය. කියන්නේ ලෝකේ තියෙන සත්‍ය පෙන්නේ උන්වහන්සේ සත්‍යයේ නිර්මාතෘ නෙමෙයි. උන්වහන්සේ සත්‍ය ගවේෂකයා. උන්වහන්සේ සත්‍ය ගවේෂණය කළා. මේක නිර්මාණය කරන්න බෑනේ සත්‍ය කියන එක. ලෝක ඇත්තටම තියෙන එක ඒක. එහෙනම් මේ ಜಾති තිබුණා. අවිද්‍යා තෘෂ්ණා නිසා කවදාක්වත් මං හැදෙන්නේ නැහැ. පරිප්පුයි පොල් කිරි දාලා කවදාක්වත් අල හොද්දක් හදන්න බෑ. පුළුවන් මොකද කියන්නේ? කවදාක හදන්න බෑ. අවිද්‍යාවයි තණ්හාවයි නිසා කවදාක්වත් මම හැදෙන්නේ නැහැ. අවිද්‍යාවයි තණ්හාවයි නිසා හැදෙන්නේ එකම එක දෙයයි. ඒ මොකද්ද? ಜಾති. ඉන්නවා වගේ දැනෙන හැඟීම. ඒක සියලු ලෝක සියලු සත්‍යයන්ටම හැඟෙනවා ආර්යයන් වහන්සේලාට අඩු වැඩි වශයෙන් රහතන් වහන්සේට නැහැ. සියලු ලෝක සියලු සත්‍යයන්ටම ඕක හැඟෙනවා. හැබැයි හැඟෙන්නේ මම නෙමෙයි. මම නෙමෙයි ඔය තියෙන්නේ හැඟෙනවා. එහෙනම් මම කියලා හැඟෙන එකට තමයි ಜಾති කියන්නේ. ඒක ලෝකෙ තිබුණා. එදා ඉඳලම තියෙනවා. මේක නෑ. නමුත් මේකනේ තිබුණේ කියලා දැනුනේ ඔබට. එහෙනම් මේක තිබුණා කියලා දැනුනේ වැරදි වැටහීම නිසානේ. අන්නේ හොඳට තේරුම් ගන්න මේ කොටස. වැරදි වැටහීමේ ඉන්නකොට පින්වතුනි ඒ වැරදි වැටහීම නිසා හැංගිච්ච එකක් තමයි මං කියන්නේ. අන්න එහෙම වැරදි වැටහීමට ඔය මං එවත් මම එහෙම නැත්නම් සත්වයෝ එහෙම නැත්නම් පුද්ගලයෝ. නැත්නම් පුද්ගලයෝ නෙමෙයි. ඒක පුද්ගලයෝ සත්වය පුද්ගල දෙකම එකයි. එහෙම නැත්නම් වස්තු. වස්තු. මේවා වස්තු නෙමෙයි පින්වතුනි. නමුත් අපි පුංචි කාලේ ඉඳලම දරාගෙන හිටියේ මේවා මොනවා කියලා? වස්තු කියලා. අපි මේවා ගැන අධ්‍යයනය කළා, ඉගෙන ගත්තා, ඔක්කොම කළා. අපි හිතන් හිටියේ මේවා වස්තු කියලා. මේ වස්තු නෙමෙයි. මේ වස්තු නෙමෙයි, මේ පුද්ගලයෝ නෙමෙයි පින්වතුනි. මේ සත්‍යය නෙමෙයි, මේ වස්තු නෙමෙයි පින්වතුනි. නමුත් වැරදි වැටහීම නිසා සත්වයෝ ඉන්නවා කියලා හිතුණා. ඒකයි තණ්හාට ගන්නේ. මේ වස්තු වලට තණ්හාව හට ගන්නව නේද පින්වතුනි? මෙන්න මේ මමව හැදුනේ මේ තණ්හාවෙන් හින්දානේ පින්වතුනි. මමව හදාගන්න තණ්හාවක් තිබ්බද නැද්ද? මේ විශේෂත්වය හංගින්න මතකයි නේද අපි ඉස්සර දැන් ඒ ගොඩ කාලෙන් කතා කළෙත් නැහැ. ඒකයි මම කිව්වේ නේද ඒ කාලේ හිටපු නැති කෙනෙක් දැන් ආවම එකපාරට ඉතින් අපබ්‍රංශයි. සමහර විට කිසිම විශේෂත්වයක් නැති ලෝකේ විශේෂත්වයෙන් යුක්ත දේවල් තමයි තියෙන්නේ කියලා හිතන එක අවිද්‍යාව කියලා කතා කළා මතකද? ඒක නිසා ප්‍රියමధుරතාවයක් හට ගන්නවා අර විශේෂත්වයේ උදෙසා. නේද? අන්නේ ප්‍රියමధుරතාවයේ තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා මොකද වෙන්නේ? දැන් ඔන්න අවිද්‍යාව කිව්වේ මොකද්ද? විශේෂ දේවල් ලෝකේ තියෙනවා කියලා ගත්ත හැඟීම. ඒ කියන්නේ මම. ಜಾති කියන්නේ විශේෂ දේවල් නෙමෙයි. මම. වැටුණාද කියවේ? ಜಾති කියන්නේ විශේෂ එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔතන හැදෙන જાතියයි ඔතන හැදෙන જાතියයි ඔතන හැදෙන જાතියයි කිසි වෙනසක් නැහැ පින්වතුනි. වැටුණා.
මෙතන ටෙස්ට් ටියුබ් එකක් තියෙනවා මෙතන ටෙස්ට් ටියුබ් එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතනයි මෙතන සෝඩියම්නුයි ක්ලෝරිනුයි දාලා තියෙනවා සෝඩියම්නුයි ක්ලෝරිනුයි දාලා තියෙනවා සෝඩියම්නුයි ක්ලෝරිනුයි දාලා තියෙනවා මොකද්ද මෙතන හැදෙන්නේ පොටෑසියම් කාබනේටුයි ද මොනවද හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙතන මොනවද හැදෙන්නේ සෝඩියම් මෙතන මොනවද හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මේ තුනම එකයිද නැද්ද තුනක හැදුනොත් එකයිද නැද්ද එකයි එන අවිද්‍යාව තෘෂ්ණා නිසා ಜಾති හැදෙන ওই ಜಾති ඔක්කොම එකයි තියෙන්නේ ඔය ඔක්කොම හැම තැනම ඔය හැදෙන ಜಾති එකයි නමුත් ಜಾති එක වුණාට මං එක නෑ අර වැරදි වැටහීම වෙනස් ඒකයි වෙංගතනි මේ සද්දේ ඔබට ඇහෙන්නේ නිකන් හැමෝටම මේ වෙන වෙනස් සද්ද විදිහට ඇහෙනවා ඇතිනේ මේ මගේ සද්ද මේ මට ඇහෙන සද්දනේ ඔයාලට ඇහෙන සද්දේ මොන වගේද ඔයාලට ඇහුනේ කියලා අහන්නේ සද්දෙමනේ වෙංග නමුත් ඔබට දැනෙනවා ෆෙස් එක ඔබට හිච්ච සද්ද කියලා ඒක වෙනස් શબ્දයක් මොකක් හරි શબ્දේ වෙනසක් නැහැ නමුත් ඔබට හැඟෙනවා ඒක ඔබට හිච්ච සද්ද කියලා ಜಾති එකයි. ওই විශේෂත්වය එකයි. නමුත් විශේෂත්වය කියලා හැඟෙන එක නෙවෙයි පිටුනේ. මේ මෙතන හදන්නේ මම කියලා ගත්ත එක මොකද? ඔන්න ඕකේ තමයි වෙනස්කම තියෙන්නේ පිටු. ඒ කියන්නේ වැරදි වැටහීම. දැන් එතන මේ වැරදි වැටහීම නිසා පිටුනේ ඔන්න ප්‍රියමధుරතාවයක් හටගත්තා. මොකේද? විශේෂත්වයක් දකින්න. විශේෂත්වයක් දකින්න ඕන උනාට පස්සේ අවිද්‍යාව නිසා ප්‍රියමధుරතාවය නිසා මොකද හටගන්නේ? තණ්හාව. තණ්හාව හටගත්තා. තණ්හාව නිසා මොකද වෙන්නේ? පෙලීම හටගන්නවා. පෙලීම නිසා මොකද වෙන්නේ? අபிසංකාර සිද්ධ වෙනවා. පෙලීම කියන එක තියෙනකොට ඒ පෙලීමෙන් නිදහස් වීම කියන එක සිද්ධ වෙනවා. අபிසංකාරය සිද්ධ වෙනවා. එතන අபிසංකාරයක් සිද්ධ වෙනකොට පින්වතුනි මොකද වෙන්නේ? අර පෙලීමෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ කාලේ අපි කතා කළා පින්වතුනි දරුවා මැරිච්ච නිසා පිස්සු හැදිච්ච අම්මා නලවන්නේ කාවද? දරුවව. මොකද උනේ? පිස්සු හැදුණා පින්වතුනි. ඒ පිස්සු හැදුණාට පස්සේ ඒ අම්මට පේන්නේ අර පීඩාවට හේතු වෙච්ච කරුණමයි. දරුවා මිය යාම නිසායි ඔළුව ගහලා ගියේ. එතන ඒකෙන් බේරෙන්න දැන් හිතට පේන්නේ මොකද්ද? දරුවව. කෝටු කෑල්ලකින් දරුවව පේනවා. ඒක නිසා කෝටු කෑල්ලක් නලව ඉන්නවා. ඔන්න ඔයගේ පින්වතුනි පේන්න පටන් ගන්නවා මොකද්ද? අර මම කියන එක හැංගෙන්න පටන් ගන්නවා. ඉතින් හරි මම කියන එක හැංගෙන්න පටන් ගන්න එක. මෙතන මම කියන එක හැදුන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයෙන් එන්නේ වෙන්නේ. එහෙනම් දැන් ඔබට පේනවා පින්වතුනි මෙන්න මේ තණ්හාව කියන එක හට ගන්න අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව කියන්නේ මෙන්න මෙහෙම මම එක්ක ඉන්නවා කියලා දරාගත් එක. විශේෂ දෙයක් තියෙනවා කියලා දරාගත් එක. අවිද්‍යාව මොකද්ද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහුවහම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ අඥානං නේ? දුක කියලා මොකටද දේශනා කළේ? ජාතියට. එහෙනම් කියන්නේ දුක්ඛේ අඥානං. නේ? මේක දන්නේ නැහැ. දන්නේ මොකක්ද? මේක. දුක්ඛේ අඥානං. දුක්ඛ සමුදය අඥානං. මේව හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. මේක නිරෝධ කරන්න පුළුවන් කියලා දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදාය අඥානං. ඒකට තියෙන මාර්ගය මොකද්ද කියලා දන්නේත් නැහැ. අන්න ඒක අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවේ ඉන්න හිතක් කවදාවත් ජාතිය ගැන දැනගන්න විදියක් නැහැ නේද? අවිද්‍යාවේ හිතක් දැනගන්න බුල මොකක් ගැන විතරද? මං ගැන. අවිද්‍යාව තියෙන හිතට හැමදෙස්සම මං කියන එක තමයි පිටුතෙන් ප්‍රකට වෙන්නේ. වැටුණාද කන්නා? අවිද්‍යාව තියෙන හිතකට හැමදෙස්සෙම ප්‍රකට වෙන්නේ මං කියන එක. මොකද අවිද්‍යාව කියලා ඔය දරාගෙන ඉන්නේ මොකද්ද? මෙන්න මෙහෙම විශේෂ එකක් තියෙනවා කියලා. ඒක නිසා තමයි පිස්සුව හැදෙන්නේ පින්වතුනි. මොකද පීඩාව දරා ගන්න බැරුව තමයි පිස්සුව හැදෙන්නේ. ඊට පස්සේ ඔව් ඉන්නවා කියලා
හැංගෙන්න පටන් ගන්නවා. හැංගෙන්න පටන් ගන්න. ඒක කියන්නේ පින්විතනේ අවිද්‍යාව තණ්හා නිසා ඔය මමවත් නෙමෙයි හැදෙන්නේ. මොකද්ද හැංගෙන්නේ? ජාතිය හැදෙන්නේ පින්විත. හැබැයි අවිද්‍යාව තෘෂ්ණා තියෙන හිතට ඒක තේරෙන්නේ නැහැ. හිතට තේරෙන්නේ මොකක් කියලාද? මං ඉන්නේ මේ කියලා. වැටහුණා වෙන්න ඇති කියලා මං විශ්වාස කරනවා. අවිද්‍යාවේ තියෙන්නේ ಜಾති නෙමෙයි. අවදලුවට අවිද්‍යාවෙන් දරාගෙන ඉන්නේ මම ගැන. ඒකයි ಜಾතියේ අඥානං අවිද්‍යාව. හද අවිද්‍යාවෙන් දරාගෙන ඉන්නේ මං ගැන. අර විශේෂ කෙනා ගැන. ඒ විශේෂ කෙනාගේ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ඒ උදෙසා තමයි පීඩාව ආවේ. එහෙනම් ඒ පීඩාවෙන් නිදහස් වෙන්න නම් දැන් ඒ විශේෂ කෙනාව හැදෙන්න ඕනේ. කොහෙද? හිතේ. විශේෂ කෙනෙක් නැහැනේ හැදෙන්න. එහෙනම් හිතේ හැදෙන්න ඕනේ. ළමයා මැරුණානේ. එහෙනම් දැන් ළමයෙක් ආයි හැදෙන්නේ නැහනේ. ඒක නිසා අර කෝටු කෑල්ලෙන් මකුණාද? ළමයා හැදිලා එනවා. පිස්සන් කොටුවේ ඉන්න පිස්සු ඔය පිස්සු හැම කෙනාගේම මොකක් හරි ඔය ලක්ෂණේ තියෙනවා පිටින්. එයාට පිස්සු හැදෙන්න හේතු වෙච්ච කාරණාව තමයි එයා ඔය කරන්නේ. මානසික විකෘතිතාවයකට යන්නේ ඔය ක්‍රමයට. ඒක සියලු ලෝක සියලු සත්‍යයන්ටම අර්ථي මේ ප්‍රාන්තික විකෘතිතාවයේ තියෙනවා. මේ හිතට ඕනේ විශේෂත්වයේ හංගින්න. මොන විශේෂත්වයද? මම කියන එක හංගින්න. ಜಾති කියන එක විශේෂ නැහැ. මේකත් ඇක්සිඩන්ට් නෙමෙයි ඉන්සිඩන්ට් එකක් නෙමෙයි. ඇක්සිඩන්ට් එකක් වගේ එකක්. මේක ඉන්සිඩන්ට් එකක්. මේ වෙලාවේ සිද්ධ වෙන එක. කවුද ಜಾතිය නිර්මාතෘ කවුද? කවුද හදන්නේ ಜಾති? කවුද හදන්නේ? එහෙම හදන්න කවුරු හරි ඉන්නවද? නෑ. ಜಾතිය කියන්නේ ඉන්සිඩන්ට් එකක්. හේතුන් පටිච්ච සම්භූතා. බලන්න එහෙනම් අවිද්‍යාවේ ඉන්නේ මම. නමුත් හැදෙන්නේ මොකද්ද? ಜಾති. අවදලුවට ආයිගම් අවිද්‍යාවෙන් දරාගෙන ඉන්නේ මොකක් ගැනද? මම ගැන. අවිද්‍යාව දන්නවද ಜಾතියක් ගැන? නෑ. ඉතින් ಜಾතියේ අඥානං දුක්ඛේ අඥානං අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව දන්නවද ಜಾතියක් ගැන? නෑ. විද්‍යාවයි ಜಾතිය ගැන දන්නේ. සම්මා දිට්ඨියයි ಜಾතිය ගැන දන්නේ. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. අන්න විද්‍යාව. අවිද්‍යාව ಜಾති අඳුරන්නේ. අවිද්‍යාව දරාගෙන ඉන්නේ මමව. ඒ කියන්නේ සත්වයාව. අවිද්‍යාව දරාගෙන ඉන්නේ වස්තු. ඒක නිසා වස්තු වලට සත්වයාට මොකක් හට ගන්නවද? තණ්හා හට ගන්නවා හිතේ. අපිට හැඟෙන්නේ එහෙමයි නේද? ඔබට හැඟෙන්නේ ඔබට මේ වස්තු වලට තණ්හාවක් තියෙනවා කියලා නේද? දැන් ගමු. හොද්දට අල්ල ගන්න මේවා. මෙතනින් මේක වස්තුවක් නෙමෙයි. මේ සංසිද්ධිය. මේකේ මේ පේන වර්ණ එකක්වත් මේකේ තියෙනවද? නැහැ. මේකේ එන ශබ්ද
තියනවද? නැහැ. මේකේ ගන්ධ තියනවද? රස, ස්පර්ශ ඒ මොකුත් නැහැ. ඒ මොකුත්ම නැත්තම් මේ තියෙන්නේ තනිකර පරමාණු ගොඩක් නේද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගොඩක් නේද? ඒ කියන්නේ ශක්තියක් නේද මේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ශක්ති ක්‍රියාකාරීත්වයක් වෙවි තියෙන එකක් නේද මේ පිංගුතුනි? ඇත්තටම මේ අතේ මේක නිකන් අපි ඉලෙක්ට්‍රෝනේ පොඩ්ඩක් දාමු. එතකොට තමයි බලාගත්ත හැකි. එතකොට අපි අර ඉලෙක්ට්‍රෝනීය ආකෘතිය වගේ. දැන් මගේ අත උඩ මොනවම නේද මේක තියෙන්නේ පිටින්. නමුත් පේන්නේ නැහැ එහෙම එකක්. මොකද පේන්නේ මේක නෙමෙයිනේ. ඔබට පේන්නේ මේක නෙමෙයිනේ පිටින්. පේන්නේ හිතමයි. මේ මගේ අතේ තියෙන එක මොන වගේද? ඔන්නක වගේ. මේ අතේ තියෙන එක මොන වගේද? ඔය වගේ පෙන්ගත්තේ. නැවත ඔබට පේන්නේ. ඒද ඔබට සතර මහා ධාතුව පේනවද? පේනවනම් 166. පේනවද? නෑ. සතර මහා ධාතුව ඔබට පේන්නේ නෑ පෙන්ගත්තේ. එහෙනම් මේ සතර මහා ධාතුව තියෙන ස්වභාවය මේ තියෙන්නේ. එහෙනම් මට දැන් ඔය ඉලෙක්ට්‍රෝනේ බලලා ඔබ කියන්න පින්වතුනි ඕකට ඔබ කියනවද වස්තුවක් කියලා? ඔය තියෙන ක්‍රියාකාරීත්වයක් නේද? ඔබ ඕන නම් කියයි වස්තුවක ක්‍රියාකාරීත්වයක් කියන. පස්සේ වස්තුව දාගන්න. නමුත් ක්‍රියාකාරීත්වයක් නේද? ක්‍රියාකාරීත්වයක් ඔය තියෙන්නේ. එහෙනම් මේ තියෙන ක්‍රියාකාරීත්වයක් නේ. මේ වස්තුවක් නෙමෙයි. මේ ක්‍රියාකාරීත්වය වස්තුවක් ලෙස මොන වැටහීමෙන්ද ගත්තේ? වැරදි වැටහීමකින්. එහෙනම් වස්තුවක් හැදෙන විදිය කියන ලෝකේ. අපි සමීකරණයක් ලියමු වස්තුවකට. වස්තුව සමානයි කියන්නේ ක්‍රියාකාරීත්වය ධන අවිද්‍යාව වැරදි වැටහීම සිංහලත් ඉගෙන ගන්න වෙනවා වගේ නේද? වැරදි වැටහීම මේ හිතන අදහස් දෙන එකෙන් ලියන්න බෑ පිළිද ඒක අකුරක් දෙකක් ලියලා නිකන් ඉන්නේ ක්‍රියාකාරීත්වය ධන වැරදි වැටහීම තමයි වස්තුව කියලා කියන්නේ. එහෙමද වස්තු කියලා જાතියක් මේ ලෝකේ නැහැ තෙන්. වැටුණාද කියන එක? මේ ක්‍රියාකාරීත්වය කියන එකට කවදාවත් ඇලෙන්නේ නැහැ කවුරුත්. ඇලෙයිද? දැන් අර පෙන්නපු ඉලෙක්ට්‍රෝනේ වගේ මේකක්. ඒ ඉලෙක්ට්‍රෝනේ වගේ මේකක්. ඒ වගේ මේකක්. මොකද ඕනේ? ඔබ වඩාත් කැමති මොකද? ඒ කියන්නේ අරකට මේ ඔක්කොම මේ එකම ඒවනේ මේ තියෙන්නේ. ඇත්තම කාරණා මේ ඔක්කොම එකයිනේ මේ. මේ ඔක්කොම අර වගේ තියෙන ශක්ති පුංජනේ මේ තියෙන්නේ. එහෙනම් මේවෙන් මොකද්ද ඔබට තමකර ආසානේ හරි ආසයි මේකට ආසයි කියන එක කියනවද මේ? නෑ මේ හැඩ වෙන් වෙලා වර්ණ වෙන් වෙලා ඒ ඔක්කොම ආවට පස්සේ තමයි වෙන්නේ වස්තු හැදුනට පස්සේ. මේවෙන් වස්තු හැදුනට පස්සේ තමයි වෙන්නේ ඔබගේ හිතේ මේවට ආසාවල් ආවේ. හවුද නැද්ද? දැන් මට ඔබ කියන්න මේක වස්තුවක්ද ක්‍රියාකාරීත්වයක්ද? ක්‍රියාකාරීත්වයක්. දැන් දන්නේ හින්දානේ. දැන් දන්නේ හින්දානේ ඔහොම කියන්නේ. දැනන් හිටපු නැති කාලේ. මේ බණ අහන්නේ නැති කාලේ මේක වස්තුවක්ද ක්‍රියාකාරීත්වයක්ද? මං අහන්නේ මේක. ගොම් වලට තේරිච්ච නෙමෙයි. මං අහන්නේ මේක. වස්තුවක්ද ක්‍රියාකාරීත්වයක්ද? බුදුහාමුදුරුව පහළ වෙලා නැති කාලේ මේක වස්තුවක්ද ක්‍රියාකාරීත්වයක්ද? මොකද? එහෙනම් මේක හැමදාම ක්‍රියාකාරීත්වයක් නේද? නමුත් වස්තුවකට නේද ඔබට තණ්හාව හටගත්තේ?
හොඳට තේරුම් ගන්න. වස්තුවකට නේද තණ්හාව හටගත්තේ. එහෙනම් ඔය වස්තුවට තණ්හා වුණා කියලා ඔය තණ්හා වෙලා තියෙන්නේ අවිද්‍යාවටමයි නේද? එහෙනම් තණ්හාව උප්පද්දන්නේ කවුද? අවිද්‍යාව. වස්තුව කියලා එකක් තිබ්බද? වස්තුව කියලා එකක් තිබුණ නැත්නම් වස්තුවක් කියලා හිතිච්ච එකට නේද ඔය තණ්හාව හටගෙන තියෙන්නේ? හවුද නැද්ද? ඉතින් වස්තුවක් කියලා හිතෙන එකට කියන නම කියන්න. වස්තුවක් තිබ්බද? වස්තුවක් කියලා හිතුණා විතරයි නේද? එහෙනම් වස්තුවට කියලා ඔය තණ්හා වෙලා තියෙන්නේ වස්තුවක් කියලා හිතිච්ච එකට නේද? එහෙනම් වස්තුවක් කියලා හිතිච්ච එක නේද තණ්හාව හටගත්තේ? හවුද? ඉතින් වස්තුවක් කියලා හිතුණා කියන එක හරි වැටහීමද වැරදි වැටහීමද? එහෙනම් තණ්හාව හටගන්නේ මොකක් හින්දාද? එහෙනම් අවිද්‍යාව නිසා නෙමෙයිද තණ්හාව හටගන්නේ? ආවද කාරණාවලුවට? එහෙනම් මේ තණ්හාව කියන එක අවිද්‍යාව නිසාමයි හටගන්නේ නේද? අවිද්‍යාව නිරෝධ වුණොත් මොකද වෙන්නේ? තණ්හාව කියන එක හටගන්නේ නැහැ නේද? අවිද්‍යාව කියලා කිව්වේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය වස්තුවක් ලෙස වැරදි වැටහීමට මේක. මෙන්න මේ ක්‍රියාකාරීත්වය ಜಾති කියන ක්‍රියාකාරීත්වය පුද්ගලයෙක් ලෙස ගන්න වැරදි වැටහීමට මේක. ඔන්නේ වැරදි වැටහීම නිසායි තණ්හාව හටගන්නේ. නමුත් අපිට හිතෙන්නේ වෙනසනේ වස්තු වලට පුද්ගලයන්ටයි තණ්හා වෙන්නේ කියලා. නමුත් ඇත්තටම වෙනසනේ මේක මෙයා හින්දා නෙමෙයි තණ්හාව හටගන්නේ. මේ වස්තුව හින්දා නෙමෙයි. මොකද හේතුව මේක වස්තුවක් නෙමෙයි. මේක වස්තුවක් කියලා හිතුනේ හිතට. මේක වස්තුවක් නෙමෙයි. ඒක වස්තුවක් නිසා තණ්හාව හට ගන්නවා නම් ලෝකේ තණ්හාව කියලා එකක් තියෙන්න බෑ. ඇයි? වස්තු නිසා තණ්හාව හට ගන්නවා නම් ලෝකේ තණ්හාව කියලා එකක් තියෙන්න බෑ. ඇයි? වස්තු කියලා ඒවා නෑ මේ ලෝකෙ. ඔය ඔබ දකින හැම වස්තුවක්ම ක්‍රියාකාරීත්වය. ඔබගේ වස්තුවත් එහෙමම තමයි. ඕක තනි කරම ක්‍රියාකාරීත්වයක්. ඕක ඇතුලේ මොකෙක්වත් නැහැ. මෙහෙන් කෑම දැම්මහම ඒ ටික දිරෝන එක පද්ධතියක් තියෙනවා. ඒ දිලා අනිත් පැත්තෙන් ඉතුරු කෑම ටික එළියට යන. ලේ ටික එහෙම මෙහාරයි යන එක පද්ධතියක් තියෙනවා. ඔහොම පද්ධති ගානක් තියෙනවා. ඕක තමයි ඔබගේ වස්තුව. ඔය එක පද්ධතියක් හරි වැඩ නතර කළොත් මොකද වෙන්නේ? නිල් වස්තුවක් හම්බ වෙනවා. ඊට පස්සේ කුණු වස්තුවක් හම්බ වෙනවා. ඔක වස්තුවක් නෙමෙයි පිටතනේ. ඔය ක්‍රියාකාරීත්වය. ඔය ශරීරය කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයක්. ඔය හිත කියන්නේ ක්‍රියාකාරීත්වයක්. පිටතනේ ඕක ඇතුලේ එක මොහොතකටවත් ෆික්ස් වෙච්ච දෙයක්. ඒ කියන්නේ මෙන්න ෆික්ස් වුණා කියලා එකක් නෑ පිටතනේ. ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. මේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා පිටතනේ. මේක මේ නතර වෙලා නෑ, මැරිලා නෑ. මේක ක්‍රියාව සිදු වෙමින් පවතිනවා. මේකේ ක්‍රියාව සිදු වෙමින් පවතිනවා. මේ එකක්වත් වස්තු නෙමෙයි. වස්තුවක් කියලා කියන්නේ පිටුසින ක්‍රියාවලියකට නෙමෙයි. වස්තුවක් කියලා කියන්නේ පිටුසින සියලු ක්‍රියාවන් સમાප්තයි. ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට හැදිච්ච එකක්. එකක්. ෆික්ස් එකක් මොකක් කරේ. ඒක මොකද වෙන ක්‍රියාකාරීත්වයක් යන එකක්. එහෙමනේ හිතෙන්නේ. දැන් මේ පෑන ප්ලාස්ටික් අනවල කරලා ඔක්කොම අච්චු වලට දාලා හදලා ඔන්න පෑන. දැන් හිතනවා මොකද්ද මේ මොකක් කියලාද? වස්තුවක් කියලා. මෙතන මේක හදන්න ගත්ත ප්ලාස්ටික් ඇට වලට මොකද හිතන්නේ? ඒවා අමුද්‍රව්‍ය. එහෙම නේද කියන්නේ? දැන් මේකේ අමුද්‍රව්‍ය මොනවද?
ප්ලාස්ටික් ඇට. දේව ගෙනල්ලා උණු කරලා අරවා මේවා කරලා මේක හැදුවට පස්සේ දැන් මේක වස්තුව. දැන් හිතෙන්නේ දැන් මේකේ මොකුත් වෙන්නේ නැහැ. දැන් මේක ඇත්තටම ඇත්ත කියන්නේ. මේ මහ ලොකු විද්‍යාඥයොත් ඇත්ත කියන්නේ. මේක ෆික්ස් එකක් කියලා නෙමෙයිද හිතන් හිටියේ. මේ හොඳටම දන්නවා පරමාණු අණු ඔක්කොමත් දන්නවා. ඒ ඔක්කොමත් දන්නවා. ඒ අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙන බවක් දන්නවා. ඔක්කොම දන්නවා පිටින්. නමුත් අපි ඔක්කොම හිතන් හිටියේ එකම ක්‍රමයක්. මොකද්ද? මේක වස්තුවක් කියලා. ඒකට හේතුව පිටින්. ඇත්තටම කවුද පිටින් ඔබට මේක වස්තුවක් කියලා කියලා දුන්නේ? දැන් පුංචි කාලෙත් මේක වස්තුවක් නේද ඔබට? කවුද කියලා දුන්නේ? දැන් මේක වස්තුවක් නෙමෙයි ක්‍රියාකාරීත්වයක් කියලා අපිට කියලා දෙන්න උනානේ ඔබට. ඒක හරියද? ඒකට නම් එක්කෙනෙක් ඉන්නව නේද? එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. ඔබගේ ගුරුවරු. හරිනේ. මේක වස්තුවක් කියලා දුන්නේ කවුද මේකද? ඇත්තටම කවුරු කියලා දුන්නේ නැහැ නේද? ඒ කියන්නේ පිටින් උපත් ගොනෙක් නේද මේ? ඒ කියන්නේ කෙලින්ම උප්පත්තියෙන්ම දරාගෙන ආපු එකක් නේ පිටින් අවිද්‍යාව කියලා කියන්නේ. මේක වස්තුවක් කියලා හැඟුනේ උපතින්මයි. මේක ආයේ කවුරු කියලා දෙන්න ඕනේ නැහැ පිටින්. මං හිතන්නේ කාටවත් පන්තියක් එහෙම තියලා පුතාලා ටික ඔක්කොම එන දැන් මේව වස්තු කියලා කිව්වේ නැහැ. නේ එන්න මගේ වස්තුව කිව්වම පැනගෙන දන ගාගෙන ආවේ. බලන්න පිටුතුනි මේක වස්තුවක් කියලා ඉපදිච්ච දවසේ ඉඳලා දන්නවා. හැබැයි දැන් තමයි දන්නේ මේක මොකක් කියලා. ක්‍රියාකාරීත්වය. එහෙනම් බුදුන් පහළ වුණාට පස්සේ. තමන්ගේ හිතවල භාග්‍යතුන් වහන්සේ පහළ වුණාට පස්සේ බුද්ධ කියන ඒ ඥානය පහළ වෙනකොට තමයි දන්නේ මේක වස්තුවක් නෙමෙයි. මේ මොකද්ද? මේ ක්‍රියාකාරීත්වයක්. එතන මේක ක්‍රියාකාරීත්වයක් කියලා ඔබ දරනවා නම්. ඔබට වැටහිලා නම් තියෙන්නේ. ඔබ ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ මේක ಜಾතිය මේක ಜಾති ධර්මය කියලා ඔබ දන්නවනම් ඔබ ලොකු දිනුමක් දිනාගත්ත කෙනෙක්. මෙන්න ಜಾති. මේක නෙමෙයි. මම නෙමෙයි. ಜಾති. වස්තු නෙමෙයි. ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ಜಾතියක්. ආයි ඒකට අපි ಜಾති ධර්ම කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. වස්තු වලින් මිදෙන්න. ඔබට දැනෙනවා වස්තු වලටයි ඔබ තණ්හා කරන්නේ කියලා. ඇත්තටම වස්තුවට කිසි අදාළත්වයක් ඔගේ නැහැ. වැරදි වැටහීම නිසායි තණ්හාව උපදින්නේ. මේ වස්තුවට නෙමෙයි ඔය තණ්හාව හටගත්තේ. මොකද මේක වස්තුවක් නෙමෙයිනේ තණ්හාව හටගන්නේ. මේක වස්තුවක් බව දන්නවා. ඒකයි තණ්හාව හටගන්නේ. හාද? තරුණ පුතේ ආසම කරන ගෑල් ළමයා අහවල් කාමරේ ඉන්නවා කියලා එයාට හිතෙනවා. ඒ ගෑල් ළමයාගේ ආච්චි අම්මා ඉන්නේ. නමුත් අර දරුවට හිතෙනවා ඒ කාමරේම ඉන්නවා කියලා. අර කාමරේ ඉන්නේ ඒ ගෑල් ළමයායි කියලා එයාට හිතෙනවා. එතකොට එයාගේ හිතේ ආසාවක් හට ගන්නවද නැද්ද? ආසාවක් හට ගන්නවද නැද්ද? අන්න ආසාව හටගත්තා. එයා දන්න තරමින් ආසාව හටගෙන තියෙන්නේ කාටද? ගෑනු ළමයාට.
ඔබ දන්න තරමින් එයාගේ ආසාව හටගෙන තියෙන්නේ කාටද? ආච්චියම. ඒක වෙන්න බෑනේ. නේද? ආච්චියම්මට ආසාව හටගෙන නැහනේ. නමුත් ඇත්තටම පේන්න තියෙන ආච්චියම්ම නේද? ඔබ දන්නේ ඔබට පේන්නේ ආච්චියම්ම. නමුත් එයාට හිතිලා තියෙන්නේ කවුද? ගෑනු ළමයා. නමුත් එතන ගෑනු ළමයා නැත්තම් ඔය තණ්හාව හටගත්තේ අර හිතිලා තියෙන එකට නේද? ඔන්න වැරදියට හිතෙන එකට තමයි මොකක් කියන්නේ? අවිද්‍යාව කියන්නේ. එහෙනම් දැන් තණ්හාව හටගෙන තියෙන්නේ වැරදියට හිතෙන එක නේද? එහෙනම් ඕනෙම තැනක තණ්හාවක් හටගත්තා නම් ඒකට මේ ලෝකේ තියෙන කිසි දෙයක බලපෑමක් නැහැ. මේ ලෝකේ තියෙන කිසිම දෙයකට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කිසිම දෙයකට තණ්හාවක් හැදෙන්නේ නැහැ මේ ලෝකේ. තණ්හාව හැදෙන්නේ අවිද්‍යාව නිසාමයි. ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ වෙච්ච ගමන් තණ්හාව හැදෙන එක නතර වෙනවාමයි ලෝකේ හැමම තියෙද්දී. මොකද ලෝකේ වස්තු තිබුණේ නැහැ. එදා තිබ්බත් නැහැ. අදත් නැහැ. හෙටත් නැහැ. වස්තු කියලා જાතියක් කවදාකවත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි ක්‍රියාකාරීත්වයක් පහළ වෙනවා. ක්‍රියාවලියක්මයි පහළ වෙන්නේ. රූප කියන්නේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් සිදුවීම. සිදුවීමක්මයි මේ ලෝකේ පහළ වෙන්නේ පින්වතුනි. ඒ වෙන කිසි දෙයක් මේ ලෝකේ පහළ වෙන්න බෑ. එහෙනම් ඔබට පේනවා නම් පින්වතුනි ඔබට වැටහෙනවා නම් මෙන්න මේ මගේ අතේ තියෙන්නේ ක්‍රියාකාරීත්වයක් කියලා. ඕකට දාන්න පුළුවන් එකම එක තියරි එකයි තියෙන්නේ ලෝකේ. මොකද්ද? The theory of cause and effect. The theory of cause and effect. ඔච්චරයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගං නිච්ච. ඔය හැවෙන්නේ ඔබ ඇප්ලයි කරන්න මෙන්න මේකට සත්‍ය. මේ තියෙන ඉන්සිඩන්ට් එක. මේ තියෙන සිදුවීමක්. මේකයි ඒ සිදුවීම වලට අතීත නැත්තේ අනාගත නැත්තේ වර්තමාන කියලා ඒවා නැත්තේ. මේක ඔබ සිදුවීමක් විදිහට දකින්න දවසක් ආවා. මේක සිදුවීමක් විදිහට දකින්න දවසක් ආවා. මෙන්න මේක සිදුවීමක් විදිහට දකින්න දවසක් ආවා. ලොකු දිනුමක් දිනලා ඉන්නවා. ඒ කියන්නේ ඔබ ඇත්ත දකින්නවද? සිදුවීමක්. මේක සිදුවීමක් නම් ඔබ කවදාවත් ඒකේ අතීතයක් ගැන කතා කරන්නේ නැහැ. කතා කරනවා නම් අතීතයේ අත උස්සලා පෙන්වන්න බෑ. අනාගතයේ අත උස්සලා පෙන්වන්න ඒත් බෑ. වර්තමානයේ අත උස්සලා පෙන්වන්න ඒත් බෑ. වර්තමානයේ කියලා කියන්නේ මෙන්න මේ මම දෙයක් කරන අවස්ථාව. මම යම් දෙයක් කරන අවස්ථාවට කියනවා වර්තමානයේ කියලා. මේ වර්තමානයේ හිත පවත්වාගෙන යාම ගැන ලොකුවට කතා වෙනවා ලෝකේ. බොහොම හොඳයි ඒක. නමුත් නිවන නෙමෙයි. ඒක කිව්වේ ආසයි පොළොවයි වගේ ලොකු වෙනසක් තියෙනවා. පින්වතුනි. නමුත් මිනිසුන්ට හිතෙන්නේ මේ දෙකම එකයි කියලා. ඒකයි උන්වහන්සේ ඇහුවේ අර දේශනාවේ. පච්චුප්පන්නතාවයයි වර්තමානයයි අතර තියෙන වෙනස මොකක්ද? පච්චුප්පන්නතාවය කියන්නේ මේ සිදුවීම් සිද්ධ වෙන විදිහ. වර්තමානය කියලා කියන්නේ මම දේවල් කරන වෙලාව. ඒක කාලයක්.
කාලය කියලා කියන්නේ මම ඒක අපි විස්තර කරගමු ඊළඟ සතියක. දැන් කෙටියෙන් කියන්නම්. මම කියන එකේ පැවැත්ම. දැන් මම කියන්නේ ඇත්තටම තියෙන එකක්ද? නෑ. එහෙනම් කාලය. අපි තමු අර සුපර්මෑන්ගේ එළලා තියෙන රෙද්ද. සුපර්මෑන් ඉන්නවද පිටින්? රෙද්ද තියෙන. එච්චරයි. මම ඉන්නවද? එහෙනම් මම පිහිටලා තියෙන තලයේ තියෙනවද? මම පිහිටලා තියෙන තලයේ තමයි පින්වතුනි අතීත අනාගත වර්තමාන කියලා කියන්නේ. ඔය කාලේ නැත්තම් මම කියන එකට පිහිටන්න බෑ. මම කියන්නේ හිතේ හැදිච්ච එකක් නේ. අර හැදිච්ච මායාව. ඒතකොට හිතේ හැදිච්ච මායාව පවත්වගෙන යාම උදෙසා හිතේම හැදිච්ච කොටසක් තමයි කාලය කියලා කියන්නේ. ඔය කාලෙට අදාළ නැහැ ඉන්සිඩන්ට් එකක්වත්. ලෝකේ ඔක්කොම වෙන්නේ ඉන්සිඩන්ට්. ඔක්කොම සිදුවීම් වෙන්නේ. කාලෙට අදාළ නැහැ. මට කියන්න ඇක්සිඩන්ට් එකක් වෙන්න ගත වෙන කාලය කොච්චරද? වාහන දෙකක් හැප්පීමට ගත වෙන කාලය කොහොමද? ඒ වර්තමානයේ නම් වෙන්නේ. ගහක් තියෙනවා මේ උඩ ගහ. මෙන්න මේ සීලිමෙන් මේ සීලින් කැටයක් බිමට වැටීම කියන්නේ ඉන්සිඩන්ට් එකක් නේ. අන්න ඒකට කොච්චර කාල වෙනවද? ඒතර වර්තමානයේ මොකද? ඔය කියන විදිහට වර්තමානයේ ගොඩක් කල් තියෙනව නේද? මේ උඩ ඉඳලා මෙතනට වෙන වර්තමානයේ තප්පර ඔය ඒ සාමාන්‍ය UT දන භාගයක් AT වර්ගයේ දාලා හදාගම්ම. නේද? ඔටි දාලා බැලුවොත් එහෙම දැන් තප්පරයක්වත් අඩු දාලා නිකන් තප්පරයක් නිකන් ගමු. තප්පරයක් ගත වෙලා. ඒ කියන්නේ වර්තමාන කියන තප්පරයකට. එතකොට ලොකු කන්දකින් වැන්නොත් එහෙම මොකක් කරේ? මේක වර්තමාන ඊට වෙනස්. එහෙම වෙන්නේ. ඕකට අර්ථකථන ගේන්න බෑ. වර්තමානයේ තප්පර කීයක් තිබේද? අර්ථකථනයක් නැත. සිදුවීමක් වන්නේ කෙසේද? එතන යහන්නේ සිදුවීමකට වෙලාව කොච්චර ගියාද කියලා අහන්න බෑ. මොකද වෙලාව කියන්නේ බොරුවනේ. අහන්නනේ මොකද්ද? සිදුවීමක් වන්නේ කෙසේද? සිදුවීමක් වන්නේ කෙසේද? අන්න ඒකට උත්තරයක් තියෙනවා. මොකද්ද? හේතුන් පටිච්ච සම්භූතං හේතුභංග නිරුද්ධති. ඒකයි මේ සමස්ත මුළු ලෝකෙටම තියෙන එකම එක තියරි එකයි. The theory of everything. ආයි සක්සුද්දක්සේම පැහැදිලි පිළිද මේ තුන් ලෝකේ ඕනේ මේකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මුළු තුන් ලෝකෙම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පනවන්න පුළුවන් නම් මේ මුළු තුන් ලෝකෙම ඇප්ලයි කරන්න පුළුවන් එකම තියරි එකයි තියෙන්නේ. ඒ තමයි the theory of cause and effect. ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න මේක. එච්චරයි වුණේ. ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්න අතර දැන් ආයෙ ගිහිල්ලා බලන්න පින්විතනේ අර පුදුම හතට. මේක නෙමෙයිද කියලා හත් වෙනි පුදුමේ පින්විතනේ. නැත්තම් අන්තිම මේ පළවෙනි නැත්තම් අග්‍රම පුදුමේ පින්විතනේ. ඔබට මේ දහම හම් වෙන්නේ කොහොමද කියන එක? මෙච්චර පුහුණු කරන්න නැති ඔබට. පුහුණු කරන්න පින්විතනේ. ඔය විකාර රූපී ජීවිත වලට සමු දෙන්න පින්විතනේ. useless ජීවිත වලට සම දෙන්න තියෙනවා. වහලේ හිලට මුට්ටි තියෙන ජීවිත වලින් සමු ගන්න තියෙනවා. වැදගත් දෙයක්ම කරන්න. වටින යමක් කරන්න. පින කරන්න කුසලයේ කරන්න. හදා ගන්න පින්තුනේ ඔබගේ පින් මෙත්තේ. ගහන්න පින්තුනේ ඒකේ කුසල් පිනු. වැරදුනත් පිනක් වෙන්නේ. අන්න එහෙම ජීවිතයක් ගත කරන්න. මේව ඇප්ලයි කරන්න මේකට. හොඳට දකින්න මේ අවිද්‍යාවමයි මේකට හේතුව කියලා. එහෙනම් මේක ಜಾති බව දැන ගැනීම මොකක්ද? මේක ಜಾති බව දැන ගැනීම විද්‍යාව. මේක ක්‍රියාව බව දැන ගැනීම මොකක්ද? විද්‍යාව. මේක ක්‍රියාව බව දැන් ඔබට කී පාරක් එක එක විදිහට තේරුම් කරලා දීලා තියෙනවා.
මේක දකින්නනේ දැන් ඔබට තියෙන්නේ. ඔබට අය 아무තෙන් කියන්න දෙයක් නැහැ නේ මේ ගැන. දිගට හරහට මේක ඇප්ලයි කරන්න. ඔය තියෙන ඔක්කොගෙම ක්‍රියාකාරීත්වය දකින්න පිංගුතුනි. වස්තුවක් දකින්නකොට දකින්න වස්තුවක් දකින්නකොට ඔබට තණ්හාව හැදෙයි පිංගුතුනි. නමුත් ක්‍රියාකාරීත්වයක් දැන් මං හිතන්නේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් රුධිර සංසරණ පද්ධතියත් එක්ක කතාද බඳින්න ලෑස්තියෙන් ඉන්නවා කියලා. ඉන්නව කවුද? රුධිර සංසරණ පද්ධතියත් එක්ක. එහෙම තියෙනවද? ආහාර ජීර්ණ පද්ධතියත් එක්ක. ප්‍රජනන පද්ධතියත් එක්ක. ඕවත් එක මොකුත් නැහැ පිංගුතුනි. ක්‍රියාකාරීත්වයක් එක නෙමෙයි පිංගුතුනි. අර ෆික්ස් වෙච්ච සත්‍යයට තමයි ඔය ඇල්ම හටගන්නේ. සත්‍යයක් නෑ නේ. එහෙනම් ෆික්ස් වෙච්ච සත්‍යය කියලා කියන්නේ අවිද්‍යාව. එහෙනම් විද්‍යාව මේ දැනගන්න විතරයි තියෙන්නේ. වැරදි වැටහීමට හරි වැටහීම ගේන්න. ඒකයි පිංගුතුනි ඔබ නැවත ගන්න මේ බලන්න මේකෙන් නිදහස් වෙන්න පිංගුතුනි. අර වැරදි වැටහීමට හරි වැටහීම විතරයි ගේන තියෙන පිංගුතුනි. පිටේ කටු ගහන්න නෑ, ගිනි පා ගන්න නෑ, පිට පතුරු ගහ ගන්න නෑ, බෙලි කපන්න නෑ. මේ බණ ටික අහන්න විතරයි තියෙන්නේ පිංගුතුනි. මේ බණ ටික අහලා ඔන්න ඔක වඩන්න විතරයි තියෙන්නේ පිංගුතුනි. කොච්චරට අපිව නිදහස් කළාද කියලා හිතලා බලන්න. ඒකයි මම ඔබට කියන්නේ ඔබට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. එහෙනම් මම ඔබෙන් ඉල්ලන්නේ පිංගුතුනි ඔබට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැත්නම් මුලින්ම ඔබව පූජා කරන්න භාග්‍යවතුන් වහන්සේ. එන්න පුළුවන් වුණා බැරි වුණා ඒක වෙන කතාවක් පිංගුතුනි ඔබව පූජා කරන්න භාග්‍යවතුන් වහන්සේ. පුදුම බේරිල්ලක් නෙමෙයි අපි බේරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ. තරුණ දරුවෝ ඉන්නවා නම් ඔන්න ඕවා හිතන්න පුතේ. ඔන්න ඔබට හම්බෙච්ච වරම භාග්‍යවතුන් වහන්සේ. අර ඔක්කොම ආයි කවදාකවත් ඒකක්වත් කරන්න ඕනේ නැහැ. එහෙනම් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය නගා සිටවන්න හේවත් මෙන්න මේ උතුම් ධර්මයේ මේ කියන මේ ශාසනය මිනිස්සු අතරට අරගෙන යන ඔබට මොකද කරන්න බැරි කියන්නේ? මේ ශාසනය දරාගෙන මේ ශාසනයෙන් නිදහස් වෙන්න හදන මිනිසුන්ට සිව්පද සංග්‍රහ සත්කාර කරන එක කොයිතරම් පිනක්ද කියලා දැන් ඔබට වැටහෙනවද කියලා හිතලා බලන්න. ඒකයි ඔබට කියන්නේ. ඔබට කරන්න පුළුවන් උපරිමේ කරන්න ශාසනයට. අනාගතේ නෙමෙයි දැන් කරන්න බෑ. කවදාකවත් ඔය අනාගතය ගැන යන්න එපා වෙන. අනිත් එක මම ඔබට තව එකක් කියන්නම්. ඔය දකින්නේ මේකයි ඔබට දොස් කියනවා නෙමෙයි පිටින් මෝඩ වැඩ කරනවා ඉතින් කරන්න දෙයක් නැහැ මොනව කරන්නද ඔබ නම් කරන්නේ නැතුව ඇති සමහර විට ඔය දකින්නේ ඊව පෙරහැර එහෙම යන වෙලාවට ඔබ දකින්නව නේද පිටින් කට්ටිය ෆොටෝ ගන්න මේ වික්ෂුන් වහන්සේලා වඩිනවා ධාතු කණ්ඩු වඩිනවා මේ ඔක්කොම වෙන අතරතුර බොහොම හරිම උජාරුයි දැකලා තියෙනව නේද පින්තර මිනිස්සු? එහෙනම් මට හිතෙනවා පින්වතුනි ඇත්තට මේ මිනිස්සු මේ ෆොටෝ එක ගහලා ඊට පස්සේ මේ ෆොටෝ එක දැන් ගෙදර ගිහිල්ලා ඒ ෆොටෝ එක අරගෙන ෆෝන් එකෙන් ඊට පස්සේ මෙහෙම කළා බැඳලා එහෙම කරනව නේද? එහෙම කරන්නේ නැද්ද? එහෙනම් ගහගත්තේ පින්වතුනි ඔබට පින කරන්න තියෙන අවස්ථාව ඔබ නැති කරගෙන ඒ වෙලාවේ ෆොටෝ එකක් ගහගත්තා පින්වතුනි මට තේරෙන්නේ නැහැ මක් කරන්නද කියලා. මම නම් කියන්නේ මතක තියාගන්න පච්චුප්පන්නතාවයක් විතරයි මේකේ තියෙන්නේ. ඔබට ආයේ ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. ඒක නිසා දැන් කරන්න. ඔය ගහගත්ත එක ෆොටෝ එකකටවත් දන ගහලා වැන්දේ නෑ නේද ඔබ? නමුත් ඔය ෆෝන් කෑල්ල අතේ තිබුණ නැත්තම් ඒ වෙලාවේ ඔබ දන ගහලා වඳිනව නේද පින්වතුනි? භාග්‍යවතුන් වහන්සේව සිහි කළා ධාතුන් වහන්සේට මහා සංඝයාට වන්දනා කරනවා නේද පින්වතුනි? බොහොම සද්ධා සම්පන්නව වන්දනා කරනවා නේද පින්වතුනි? ඔබ ගෙදරදී කවදාක්වත් මේ බණ දැන් මේ ගෙදරදී බණ අහන්න ඉඳ ගන්න පිරිස් මං හිත 90%ක්ම මං කියන්නේ. දැන් හෙට මේ දේශනාව අපි තුන් දැන් ඉන්ටර්නෙට් එකේ යනවා කියන්නේ.
මං හිතන්නේ දන ගහලා වන්දනා කරලා ඉඳ ගන්නවා කියලා බණ ටික අහන්න. බණ ටික අහලා ඉවරලා පින්වතුනි දන ගහලා මං කියන්නේ 10%ක් එහෙම කරනවා ඇති. ඔබ එහෙම කරනවා නම් ඒ ඔබ බණ අහලා ඉවරලා දන ගහලා වන්දනා කළා එහෙම කරන්නේ නැහැ පින්වතුනි. මේ විදිහට මේ ඉඳගෙන සද්ධා සම්පන්නව එහෙම අහන්නේ නැහැ පින්වතුනි. ඒකයි ඔබ මෙහෙට එන එකේ වැදගත්කම තියෙන්නේ. මතක තියාගන්න ඔය virtual reality එකක් හදාගත්තට ඕක virtual reality. මට තේරෙන්නේ ඒ දෙක එකතු වුණාට පස්සේ හැදෙන්නේ මොකක්ද කියලා. මොකුත් නැති එක. virtual හැබැයි reality. ඔය ෆෝන් එකේ තියෙන එක බොරුවක් නේ. මේ යන වෙලාවේ අල්ලගන්න. එහෙම නැත්නම් ෆෝන් එකෙන් අරන් ගිය එක ගෙදර හැමෝටම එන්න කියලා එන්න පුතාලා දැන් අපි පෙරහැර බලමු කියලා තියලා දැන් හැමෝම දන ගහගෙන මෙහෙම වන්දනා කරගෙන දැන් මේ පෙරහැර බලන්න. නමුත් එහෙම කරන්නේ නැහැ. වැඳ ගන්න තිබිච්ච අවස්ථාවක් තිබ්බා ඒකත් කරගත්තේ නැහැ. කැමරා ශිල්පියා වුණා. ඉතින් අපි දකිනවා මේ නෝබල් හාර්ට් හිටපු දරුවෝ එහෙම ඉන්නේ. මට පේනවා මම දැන් මේ මම කියනවා නෙමෙයි නෝබල් හාර්ට් හිටපු දරුවෝ ඉන්නවා. මොනවා හරි කරගෙන එක්ක දෙමාපියෝ මොනවා හරි කරගෙන අරන් ගියා. එහෙම නැත්නම් දරුවා ගියා. මොනවා හරි වුණා. දැන් ඌගේ අතේ ෆෝන් එකක් තියෙනවා. ඌ මොකද කරන්නේ? මේ ඉස්සර අපිට එහා පැත්තෙන් ගියේ පොඩි එක. දැන් ඒක මොකද කරන්නේ? ඌ කැමරාමන් දැන්. දැන් ෆොටෝ ගන්න. ඒව දැකලා කරුමේ තමයි පුතේ කියලා හිතාගෙන අපි යනවා ඉස්සර. ඔබ නෙමෙයි ගොඩක් දුරට මේවා කරන්න පිටින්. ඔබට ඉතින් දකින්න මේක ෆොටෝ ගහන්න දෙයක් නැහැ නේ. දැන් ගොඩක් දකින්න යෝදන් හිතන්නේ දැන් ගොඩාක් දැකලා තියෙනවානේ. මම කියන්නේ. එලින් ඔබ මොකක් කියන්න එපා. යට hina වෙන්නත් එපා. මොකද ඔබ බලන්න පිටින් අපරාධයක් නෙමෙයි දෙය කරගන්නේ කියලා. මොකද පුරුදු වෙලා තියෙන පිටින් අනාගතයේ උදෙසා වර්තමානයේ විනාශ කරගන්න. නේ? බිත්තරේ අන්තිමට කන්න පුරුදු වෙච්ච එකාට. වෙච්ච දේ ඔබ දන්නවා. එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. මොනවා වුණත් අනාගතයේ සපවත් කිරීමමයි පින්විතනේ හිතන්නේ. මම ඔබට කියන්නේ දැන් පුරුදු වෙන්න පින්විතනේ. දැන් ජීවත් වෙන්න. දැන් ජීවත් වෙන්න. ඔබ ගාව අපි දැන් පිනක් කරන්න යම් මුදලක් තියන් ඉන්නවා. මම තව මේක මේ මුදලෙන් මම 2030 දී මම ලොකු පූජාවක් කරනවා. ඒකයි වෙනතනේ ඔබ යම් පූජාවක් කළාට පස්සේ අපි උපරිම උත්සාහ කරන්නේ ඒක සාසනික ප්‍රයෝජනෙට පුළුවන් තරම් ඉක්මනට ගන්න. මොකද ඒකෙන් ඔබට පුණ්‍ය ශක්තිය නැගෙන්න. මොකද account එකේ සල්ලි තියන් හිටියට ඒකෙන් පුණ්‍ය ශක්තිය නැගෙන්නේ නැහැ. ඒ කරන වියදම ඇතුලේ ඒකෙන් ලබන සාසනික ප්‍රයෝජන ඇතුලේ ඒවෙන් තමයි වෙනතනේ ඔබට පුණ්‍ය ශක්තිය නැగి එන්නේ. ඔබ පූජා කළාට පස්සේ අපි දැන් ඔබ කීයක් හරි පූජා කළා. ඒක account එකේ තියෙනවා. නමුත් ඔබ පූජා කරපු පින ඔබට තියෙනවා. හැබැයි ඒක ඔබේ account එකේ තිබ්බට නෑ. ඔබ අපි මෙහෙනම් පුණ්‍ය භාරයට පූජා කළා. නමුත් ඒ පුණ්‍ය භාරයේ මුදල තාම වියදම් කළේ නෑ. නමුත් ඔබට පූජා කරපු පින තියෙනවා. හැබැයි ඒක වියදම්ත් කළා නම් ඔබ දන්නවා නම් මේ හැදිලා තියෙන ඒවෙන් කියලා. දැන් මොකද වෙන්නේ? මේ හැදිලා තියෙන ඒවා දිහා දැක දැකත් මක් කරන්න පුළුවන්ද එහෙනම්? ඔබට ඒක අනුමೋದනාව කරගන්න පුළුවන්. ඒකයි වෙනතනේ. මමත් ඉස්සර එහෙම තමයි. බිත්තරේ අන්තිමට කන්නේ හිටියේ. දැන් එහෙම කරන්නේ. දැන් තමයි හොඳම වෙලාව. නේද මං හෙට නිවන් දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් තමයි හොඳම වෙලාව. මේක තමයි හොඳම වෙලාව. ඒකෙන් ඔබ විශ්වාස කරන්න. අපේ ජීවිත කොච්චර සෞභාග්‍ය සම්පන්න වුණාද කිව්වා. ඒකෙන් අපි නිකන් ඉන්නකොට අපිට හිතනොත් එහෙම මේ අපිට හෙට වෙන්න තියෙන දෙයක් ගැන ටික වැඩිපුර හිතෙනවනම් ප්ලෑන් කරන එක ගැන නෙමෙයි මේ කියන්නේ. මට නම් අවුල් වෙයි.
ඒ කියන්නේ මේ පෑන බල ඉන්න වෙලාවේ මේක බලන්න තියෙන තව පැයකට පස්සේ මෙන්න මේක බලන එක ගැන මේ පෑන බලන වෙලාවේ සිතුවිලි පහළ වෙන ගත්තා. හතට මේක බලන්න තියනවා කියන දැනුම නෙමෙයි මේක. ඒක ප්ලෑනින් නේ. මේක බලන වෙලාවේ මේක බලන්න එක ගැන සිතුවිලි පහළ වෙන්න ගත්තා. මට හරි අවුල්. හේතුව එතන මම දන්නවා පින්වතුනි. මේ වෙලාවේ මං ඉන්නේ සතුටින් නෙමෙයි. මේ ලැබෙන අත්දැකීම නේද අත්දැකීම. මේක මේ හිතේ තියෙන එකක් නේ තාම. එහෙනම් මේක හිත හොල්මන් කරනවා කියලා කියන්නේ මේක හරි නෑ කියන එක නේ. නෝනත් එක්ක පාරේ යනකොට එහා පැත්තෙන් යන නෝනෙ දිහා බලන්නේ. ඇයි? මේ නෝනගේ ඒ සතුට නැති නිසා නේද? පෙම්බතා කාලේ බැලුවේවත් නෑ නේද? අනිත් කෙනෙක් දිහා හැරලවත්. ඒකයි මම ඔබට කියන්නේ. අපේ ජීවිතවලට මම පුදුම භාග්‍යයක් උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ සතුටට ඒ තරම් පෙරේතයි. මේ මොහොතේ සතුට නැති වෙන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා හිතේ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණ පතනවා. මේ මොහොතේ සතුටට එන්න ටග්ග. මේ මොහොතේ සතුටට ආපු ගමන් වැඩක් නැහැ අනිත්‍ය. මේ මොහොතේ සතුට කියලා කියන්නේ මොකද්ද? පච්චුප්පන්න අවස්ථාවේ සතුටමයි උපදින්නේ. සතුට උපදිනවා කියන්නේ වෙන්ගතුනේ මේ ඇඟ හිරිවැල්ල යන ඒවා නෙමෙයි සතුට කියලා බොරු ඔය සතුට නෙමෙයි. සතුට නෙමෙයි ශාන්තිය මානසික ශාන්තියට අපි සතුට කියන්නේ. සතුට කියලා එකක් නැහැ ඇත්තටම ලෝකේ. ඔය සතුට කියන්නේ ආස්වාදයටමයි. සතුට කියන්නේ මානසික ශාන්තිය. ඉතින් මේක දිහා බලාගෙන ඉතින් මේක නම් ඇසුරු කරන්නේ මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. අර ඒ කාලේ අපි ට්‍රිප් එකක් ගැන එහෙම හිතුවේ පින්වතුනි. දැන් අද රෑ හිතනවා හෙට යන ට්‍රිප් එක ගැන මතකද පුංචි කා? ඉතින් ඉන්න පුළුවන් වුණාද අද රෑ? එහෙනම් අද රෑ මේ ඉන්න ගමන් ට්‍රිප් එක ගැනම හිටියා කියන්නේ එහෙනම් මේ අද රෑ ඉන්නවා කියන එක මහා අප්පිරිය වෙලා නේද තිබුණේ පින්වතුනි? අරක් නේද හොඳ? එහෙම වෙන්න බෑ පින්වතුනි. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එහෙනම් ගත වෙන සිදුවෙන යම් සිදුවීමක් වෙද්ද මේ හිතේ එය ප්‍රීතිමත් විය යුතුයි. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමය. එන ඔබ හිතලා බලන්න මේ ශාසනයට එන්න ඕනේ ඔබ මොකක් උදෙසාද කියලා. ඔන්න ඔය පරම වින්දනයේ උදෙසා එන්න ශාසනයට. හැබැයි කටු කන්න බලාගෙන එන්න. තියෙන දෙයක් කන්න බලාගෙන එන්න. හුරතල් වෙන්න එන්න එපා කවුරු. මේක සම්බුද්ධ ශාසනය. ආරභත, නික්ඛමත, යුඤ්ජත බුද්ධ ශාසනය. ඒකට එන්න. හාල් පාරු කැඳ හැලි එන්න එපා මේ. එළින්ම මහ වීරියෝ එන්න. තියෙන දෙයක් කාලා මේක කොහොම හරි කරනවා කියලා බලාගෙන අන්න එහෙම එන්න ශාසනයට. ඇවිදින්න හැම තප්පරෙම යන හැම ඉන්සිඩන්ට් එකම හැම සිදුවීමම ශාන්තිමත් සිදුවීම. මෙතන හිටියත් එකයි අතන හිටියත් එකයි අතන හිටියත් එකයි. ඔන්න ඒ ශාන්තිය ලබන්න. දැන් හිතලා බලන්න පින්වත්නි බුදුමහතේ අපි ඒ හිතපු තැනයි අද මේ ඉන්න තැනයි අතන කොච්චර වෙනසක් තියෙනවද? ඇයි ආයි ඒකට පයින් හදන්නේ?
ඇයි ආයේ මුලින් ඉඳලා පටන් ගන්නද? අද ගෙදර ගිහිල්ලා ආකාශය දිහා බලන්න. ඔබට ඇඬේ මතක් වුණා. ඔය පේන හැම එකම 31 ලෝක තලයක් තියෙනවා. අද මේ අපි කතා කරා කුකුල්ලු අනන්ත ගාණක් ඉන්නවා කියලා. ඔය විදිහටම අනන්ත සත්ත්ව ප්‍රමාණයක්. ඒකෙන් බේරිලා ආපු ඔබ තව ටික කලකින් නිවන් දකින්නවා කියලා හිතනකොට තෙරුවන් සරණයි.